හරි. මම හිතන්නේ බොඩ් එක පේනවා හැමෝටම. මම අද කරන්න බලාපොරොත්තු වෙන්නේ බෙන්සීන් කියන පාඩම. එතකොට බෙන්සීන් කියන්නේ අපේ හයිඩ්‍රෝකාබන පාඩමේ අවසාන කොටස. හෙලෝ හයිඩ්‍රෝකාබන වලට කලින් කොටස. ඒ කියන්නේ ඇල්කේන, ඇල්කීන, ඇල්කයින කියන පාඩම් තුන ඉවර වුණාම ඊළඟට අපි පටන් ගන්න පාඩම තමයි බෙන්සීන් කියන එක. එතකොට මේ බෙන්සීන් කියලා අපි කතා කරන්නේ එතකොට බෙන්සීන් කියලා අපි කතා කරන්නේ බෙන්සීන් කියලා පාඩමේ කතා කරන්නේ හයිඩ්‍රෝකාබනයක්මයි. මොකද හයිඩ්‍රෝකාබන් කියන්නේ කාබන් සහ හයිඩ්‍රජන්ගෙන් හැදලා තියෙන ඒවා. එතකොට හයිඩ්‍රෝකාබනයක් යටතේ අපි කතා කරන හතරවෙනි එක තමයි අපි බෙන්සීන් කියලා කියන්නේ. මොකද්ද බෙන්සීන් කියන්නේ? අපි පොදුවේ අපි සරලව කිව්වොත් බෙන්සීන් කියන්නේ කාබන් 6ක් සහ හයිඩ්‍රජන් 6ක් කියන සංයෝගයක් කාබන් පරමාණු 6ක් සහ හයිඩ්‍රජන් පරමාණු 6කින් සමන්විත සංයෝගයකට තමයි අපි බෙන්සීන් කියලා කියන්නේ. එතකොට මේක හයිඩ්‍රෝකාබනයක්, කාබනික සංයෝගයක්. අපි ඇරෝමැටික් කාබනික සංයෝගයක් කියලා කියනවා. ඒතර බෙන්සීන් වලට ඇරෝමැටික් කාබනික සංයෝගයක් කියලා තමයි අපි සාමාන්‍යයෙන් කියන්නේ. හේතුව මේක කාබන්ගේ බෙන්සීන් අපේ ඉලෙක්ට්‍රෝන වලාවක් සහිත කාබන් 6කින් සමන්විත සංයෝගයක් විදිහට තමයි මේක ගන්න. ඉතින් මුල් කාලීනව මේ ඒ කියන්නේ 1800 වගේ කාලය තුලදී මේ බෙන්සීන් හොයාගන්නවා මෙහෙම කාබන් 6ක් සහ හයිඩ්‍රජන් 6ක් සහිත සංයෝගයක් විදිහට. හැබැයි මෙයාට ව්‍යුහයක් තිබ්බේ නැහැ. හැබැයි ඒ ව්‍යුහයට එක එකනා යෝජනා කරා එක එක ව්‍යුහ. දැන් අපි වුණත් එකපාරට කාබන් 6යි හයිඩ්‍රජන් 6යි කියන ව්‍යුහය ගොඩනගන්න ගියොත් අපිට අනිවාර්යෙන් උකට ද්විත්ව බන්ධන සහ ත්‍රිත්ව බන්ධන වලින් සමන්විත වෙන විදිහේ හයිඩ්‍රෝකාබනයක් තමයි අඳින්න ඕනේ. හරිද? දැන් උදාහරණයක් කියලා කියමුකෝ මෙන්න මේ වගේ සංයෝගයක් කියලා කියමුකෝ අපි ඔය විදිහට කාබන් 6ක් සහ හයිඩ්‍රජන් 6ක් සහිත සංයෝගයක්. එතකොට අපි දන්නවා දැන් අපි හිතමුකෝ මේ වගේ ද්විත්ව බන්ධනයකුත් මේකේ තියෙනවා කියලා. ඒතර ද්විත්ව බන්ධනයකුත් අපි දන්නවා මේ අසන්තෘප්ත කාබනික සංයෝග. මේ අසන්තෘප්ත කාබනික සංයෝගය ද්විත්ව බන්ධනයක් හෝ ත්‍රිත්ව බන්ධනයක් තියෙනවා නම් කාබන් දාමය තුළ අපි ඒවට කියනවා අසන්තෘප්ත කාබනික සංයෝග කියලා. එතකොට මේ අසන්තෘප්තතාවය අපිට පරීක්ෂා කරන්න පුළුවන් ක්‍රම කීපයකින්. හරි. අපි ඉගෙන ගත්තා ඇල්කීන ඇල්කයින පාඩම් වලදී. මොකද්ද අපි මතක් කරමු. පළවෙනි එක තමයි Br2CCl4 medium එකේ ඒ කියන්නේ Br2 කියන එක්කෙනා දැම්මොත් මෙන්න මෙයා Br2 කියන එක්කෙනා දැම්මොත් මෙයාගේ ආරම්භක වර්ණය ඒ කියන්නේ මෙයා සාමාන්‍ය අවස්ථාවේදී වර්ණය රතු දුඹුරු පාටක්. එතකොට අසන්තෘප්ත සංයෝගයකට මෙයාව දැම්මොත් මෙන්න මේ ද්විත්ව බන්ධනය හෝ ත්‍රිත්ව බන්ධනය හරහා මේ Br පරමාණු ආකලනය වීමෙන් ඉලෙක්ට්‍රොෆිලික ආකලනයක් ඔස්සේ ආකලනය වීමෙන් මේ බ්‍රෝමීන් කියන Br2 සංයෝගය නැති වෙලා යනවා. ඒතර Br එක සම්බන්ධ වෙන්නේ කාබන් වලටනේ. ඒ නිසා Br2 කියන එක්කෙනා තවදුරටත් නැති නිසා මෙයාගේ වර්ණය නැති වෙලා යනවා. එහෙනම් අසන්තෘප්තතා පරීක්ෂණයක් විදිහට අපි කතා කරන එකක් තමයි මොකද්ද? Br2CCl4 දැම්ම රතු දුඹුරු පැහැ ආවරණ වෙන්න ඕනේ. හරි ආවරණ වෙන්න ඕනේ. හැබැයි මේ බෙන්සීන් කියන සංයෝගයට මේ C6H6 කියන සංයෝගයට Br2CCl4 දැම්මා කියලා කිසිම වෙනසක් වෙන්නේ නැත. ඒ කියන්නේ වර්ණ විපර්යාසයක් වෙන්නේ නැත. ඒ නිසා සහ තව සන්තෘප්ත පරීක්ෂණයක් අසන්තෘප්තතා පරීක්ෂණයක් තියෙන අපිට බේය පරීක්ෂාව. එහෙම නැත්නම් බය පරීක්ෂාව කියලා වලට අපි කතා කරා ඒක. එතකොට ඒකෙදි කතා කරන්නේ මොකද්ද අපි? ඒකෙදි කියන්නේ භාෂ්මික මීඩියම් එකේ එහෙම නැත්නම් බේසික් මීඩියම් එකේ භාෂ්මික මාධ්‍යයේ KMnO4 දැම්මොත් අසන්තෘප්ත සංයෝගයකදී ඒක මොකක් වෙනවද? දම් පාට නැති වෙලා ගිහිල්ලා කළු දුඹුරු අවක්ෂේපයක් විදිහට MnO2 අවක්ෂේප වෙනවා. භාෂ්මික මාධ්‍යයේ මැංගනීස්ගේ ඔක්සයිඩ් එක තමයි ස්ථායි MnO2 අපි ඒක කළු දුඹුරු අවක්ෂේපයක් විදිහට සලකනවා. ඉතින් අසන්තෘප්තතා පරීක්ෂණයක් විදිහට තව එකක් එන්න අපිට ගන්න පුළුවන් භාෂ්මික මාධ්‍යයේ KMnO4. ඒ කියන්නේ OH- මීඩියම් එකේ KMnO4 දානවා. මෙයාගේ වර්ණය දම් පාටයි. හැබැයි ද්විත්ව බන්ධනයක් හෝ ත්‍රිත්ව බන්ධනයක් තියෙන සංයෝගයකට මේක දැම්මොත් මොකද වෙන්නේ?
මේ දම් පාට නැති වෙලා ගිහිල්ලා කළු දුඹුරු අවක්ෂේපයක් ලබා දෙනවා. ඉතින් ඔකට අපි බයෝ පරීක්ෂාව කියලා කියනවා. හැබැයි මේ බෙන්සීන්ට මේක දැම්මොත් ඒත් කිසිම විපර්යාසයක් එහෙම නැත්නම් අපිට නිරීක්ෂණය වෙන විපර්යාසයක් නැත. ඒ නිසා අපි සලකනවා එහෙනම් අපිට සාමාන්‍ය විදිහට මේ බෙන්සීන්ගේ C6H6 කියන එක්කෙනාගේ ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන සම්බන්ධ කරලා සංයෝගයක් එහෙම නැත්නම් ව්‍යුහයක් ගොඩනගන්න බෑ. right? දැන් මෙහෙම ගොඩ නැගුවොත් ඒකට සමාවැවිකතාවයක් පෙන්වන්න පුළුවන්. හැබැයි බෙන්සීන්ගේ ඉදිරියට හොයාගෙන තියෙන කරුණුත් එක්ක බෙන්සීන්ගේ සමාවැවිකතාවයක් නැහැ කියලා. එහෙම නැත්නම් ඒකාදේශිත බෙන්සීන්ගේ සමාවැවික පිහිටන්නේ නැහැ කියලත් පසු කාලේ නම් හොයාගන්නවා. ඒ නිසා 1865 දී කෙකොලේ කියන විද්‍යාඥයා විසින් ඉදිරිපත් කරනවා මේ බෙන්සීන්ට C6H6 සංයෝගයට ව්‍යුහයක්. අපි ඒකට කියනවා කෙකොලේ ව්‍යුහය කියලා. හරි. ඔයාලා සරලව ඒක මතක තියාගන්න. මෙන්න මේ විදිහට මම ගොඩාක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ ගැන. අපි අත්‍යවශ්‍යම දේවල් ටික විතරක් කතා කරමු. ඒක අපි අඳින්නේ මෙන්න මෙහෙම. right. මේ වගේ ෂඩශ්‍රාකාරව තියෙන ෂඩශ්‍රයක් වගේ තියෙන right. මෙන්න මේ විදිහට සම්බන්ධ වෙලා තියෙන ද්විත්ව බන්ධන තුනක් මේ විදිහට සම්බන්ධ වෙලා තියෙන චක්‍රීය ව්‍යුහයක්. චක්‍රීය ව්‍යුහයක් විදිහට තමයි අපි බෙන්සීන් කියන එක්කෙනාව හඳුනාගන්නේ කෙකොලේ ව්‍යුහයේදී. කියන්නේ මේ හැම තැනම තියෙන කාබන් පරමාණුවක්, මේ හැම මුල්ලක්ම කාබන් පරමාණුවක්, ඒ හැම මුල්ලකම හයිඩ්‍රජන් පරමාණුවක් තියෙනවා. ඒ නිසා කාබන් 6ක් සහ හයිඩ්‍රජන් 6ක් සහිත සංයෝගයක් විදිහට මේ කෙකොලේ ව්‍යුහය කතා කරනවා. උතර කෙකොලේ ඉදිරිපත් කරනවා. මේකට පොඩි කතන්දරයක් තියෙනවා. අපි ඒක ගැන මම පස්සේ කතා කරමු. මේ කතන්දරය කියන්නේ කියොත් ගොඩක් වෙලා යනවා. එතකොට මේ ව්‍යුහයේදී කියන්නේ කාබන් 6ක් සහ හයිඩ්‍රජන් 6ක් සහිත ද්විත්ව බන්ධන 3ක් සහිත සංයෝගයක් විදිහට තමයි මේ ව්‍යුහය බෙන්සීන්ට ගොඩනගන්නේ. එතකොට දැන් මේකෙත් ප්‍රශ්නයක් තියෙනවානේ. මෙන්න මේකෙත් ද්විත්ව බන්ධන 3ක් තියෙනවා. ඒ නිසා මේකත් අසන්තෘප්තතා පරීක්ෂණයට ප්‍රතිචාර දක්වන්නවද කියලා ප්‍රශ්නයක් එනවනේ. හැබැයි ඒක විස්තර කරනවා එහෙම මේකත් අසන්තෘප්තතා පරීක්ෂණය විදියට දක්වන්නේ නැහැ. පසු කාලීනව මේක විස්තර කරනවා මෙයත් සංප්‍රයුක්ත ව්‍යුහ දෙකකින් ඉන්නේ. කොහොමද? මෙන්න මේ විදිහට. මම මේව නෝට් එකේ දාලා තියෙනවා. මම ඔයාලට නෝට් එක PDF කරලා එවන්නම්. එතන මේ වීඩියෝ එකත් එක්ක මම නෝට් එකත් එවනවා. ඒ නිසා ඒ නෝට් එක අරගෙන ඒ නෝට් එක බලා ගන්න. එතකොට මෙන්න මේ විදිහට ව්‍යුහ දෙකකින් තමයි බෙන්සීන් කියන එක්කෙනා සංප්‍රයුක්ත ව්‍යුහ දෙකකින් තමයි අපි කෙකොලේ ව්‍යුහය තියෙන්නේ කියලා කෙකොලේ කිසිං ඉදිරිපත් කරනවා. දැන් මේ දෙකේ වෙනස මොකක්ද කියලා ඔයාලට මේක බැලුමට තේරෙනවා. ද්විත්ව බන්ධන තියෙන පිහිටන ස්ථානය, ද්විත්ව බන්ධන පිහිටන ස්ථානය තමයි මේ දෙකේ වෙනස් වීම වෙන්නේ. ඒතකොට සංප්‍රයුක්ත ව්‍යුහ දෙකක්. සංප්‍රයුක්ත ව්‍යුහ දෙකක් විදිහට තමයි මේ C6H6 බෙන්සීන් වලට කෙකොලේ ව්‍යුහ දෙකක් විදිහට ඉදිරිපත් කරන්නේ. එතකොට මෙන්න මේ ව්‍යුහ දෙකේ සංප්‍රයුක්ත මුහුම, හරි, සංප්‍රයුක්ත ව්‍යුහ දෙකේ සංප්‍රයුක්ත මුහුම අපි ගන්නවා මෙන්න මේ විදිහට. හරි, අපි ගන්නවා සංප්‍රයුක්ත මුහුමකින් අපි දක්වනවා ද්විත්ව බන්ධන තියෙනවා ඒවා සංක්‍රමණය වෙන විදිහ, ඉලෙක්ට්‍රෝන තියෙනවා නම් ඒවා සංක්‍රමණය වෙන විදිහ. ඒ නිසා අපි බෙන්සීන්ගේ ඉලෙක්ට්‍රෝන වලාව මෙන්න මේ විදිහට දක්වනවා. හරි, මේ විදිහට දක්වනවා. ඒතර සඩස්රයෙන් මැද පොඩි රවුමක් දාලා තියෙනවා නම් මේ තමයි සංප්‍රයුක්ත මුහුම. සංප්‍රයුක්ත මුහුම කියලා කියන්නේ බෙන්සීන්. C6H6 සංප්‍රයුක්ත මුහුම තමයි මේ අපි ඇඳලා තියෙන්නේ. ඒතර ඔන්න ඕක තමයි සම්පූර්ණ බෙන්සීන්ගේ ව්‍යුහ ටික. මේ ව්‍යුහ වලින් තොර ව්‍යුහයක් අපි අඳින්නේ නැහැ. මේ ව්‍යුහ තුන තමයි අපි අඳින්නේ. හැබැයි වඩාත්ම සුදුසුයි කෙකොලේ ව්‍යුහය අඳිනවා නම් අපි සාමාන්‍යයෙන් ලියන ප්‍රතික්‍රියාවලදී. හැබැයි යාන්ත්‍රණවලදී අනිවාර්යයෙන්ම කෙකොලේ ව්‍යුහය තමයි අපි පාවිච්චි කරන්නේ. හැබැයි අපි ඕගනික් පරිවර්තනවලදී මේ මැද රවුම දාලා ඇඳලා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කෙකොලේ ව්‍යුහම අඳින්න ඕනේ කියලා නැහැ. හැබැයි යාන්ත්‍රණවලදී අනිවාර්යෙන් කෙකොලේ ව්‍යුහම අපි පාවිච්චි කරනවා. එතකොට මේ හැම කාබන් පරමාණුවක්ම sp2 මුහුම්කරණයට ලක් වෙලා ඉන්නේ. එතකොට sp2 මුහුම්කරණය කියලා කියන්නේ මුහුම් කාක්ෂික තුනක් එක්ක නුමුහුම් p කාක්ෂිකයක් සහිත මුහුම් කරන අවස්ථාවක්. ඒතර මේ නුමුහුම්
p කාක්ෂිකයේ එක ඉලෙක්ට්‍රෝනය බැගින් තියෙනවා. එතකොට කාබන් අලව ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. අන්නට පැහැදිලි ඒක. කාබන් 6ට අදාළව ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. ඒ නිසා ඔය ඉලෙක්ට්‍රෝන නැත්නම් මුහුන් p කාක්ෂිකවල තියෙන ඉලෙක්ට්‍රෝන කාක්ෂිකවල තියෙන ඉලෙක්ට්‍රෝන වල සංක්‍රමණ ඉලෙක්ට්‍රෝන වලාව තමයි මේ අපි ඇඳලා තියෙන්නේ. අපි ඉලෙක්ට්‍රෝන වලට කියනවා 5 ඉලෙක්ට්‍රෝන කියලා. 5 ඉලෙක්ට්‍රෝන කියලා කියන්නේ. right 5 ඉලෙක්ට්‍රෝන කියලා කියනවා. ඒතර 5 ඉලෙක්ට්‍රෝන වලාව තමයි මෙන්න මේ රවුමෙන් පැහැදිලි කරන්නේ. 5 ඉලෙක්ට්‍රෝන 6ක වලාව. අපි ඔකට කියනවා බෙන්සීන් වලය කියලා. හරි. ඒතකොට බෙන්සීන්ගේ ඉලෙක්ට්‍රෝන වලාව තමයි. ඒතර මේක තියෙන්නේ මෙහෙම රවුමක් විදියට නෙමෙයි. ඇත්තටම 3 dimensionally අපි ඇන්දොත් ත්‍රිමානීයව ඇන්දොත් ටයර් එකක් උඩින් තියෙනවා, එක ටයර් එකක් යටින් තියෙනවා, මැද ෆ්ලැට් වෙලා බෙන්සීන් ඉන්නවා. අන්න ඒ වගේ තමයි මේ ඉලෙක්ට්‍රෝන වලාව තියෙන්නේ කියලා අයිඩියා එකක් තියාගන්න. ඒතර ඒක අපි කෙලින්ම මෙහෙම හරවලා තියෙන්නේ. ඒ නිසා මේක අපිට පේන්නේ රවුමක් විදිහට. ඒතර ඉස්සරහෙන් රවුමයි පිටිපස්සෙන් රවුමයි විදිහට තමයි මේක 3 dimensional නේ. ත්‍රිමානීයව අපි ඇන්දොත් අපිට දකින්න හම්බෙන්නේ. හරි? ඒ කතන්දර ටික තමයි මූලිකව දැනගන්න ඕනේ බෙන්සීන්ගේ ව්‍යුහය ගැන. හරි. එතකොට මේ බෙන්සීන්ගේ ව්‍යුහය කොහොමද ස්ථායී වෙන්නේ කියලා එහෙම නැත්නම් මේ කෙකොල ව්‍යුහය කොහොමද ස්ථායී වෙන්නේ බෙන්සීන් ව්‍යුහයත් එක්ක ස්ථායී වෙන්නේ කොහොමද කියන එක පැහැදිලි කරන්න ඕනේ අපි. සංප්‍රයුක්ත මුහුම සහ සංප්‍රයුක්ත ව්‍යුහ කොහොමද පැහැදිලි වෙන්නේ එහෙම නැත්නම් එයා තියෙන්නේ කොහොමද කියන එක සහ මේ කෙකොල ව්‍යුහය සත්‍ය බෙන්සීන්ගේ ව්‍යුහය කොහොමද කෙකොල ව්‍යුහයත් එක්ක ඊට වඩා ස්ථායීව පවතින්නේ කියන පැහැදිලි කිරීම අපි පැහැදිලි කරන්න ශක්ති අක්ෂයක් ඇඳලා මේ ශක්ති අක්ෂය ඇසුරින් පැහැදිලි කරනවා. හරි? අපි ඒක බලමු කොහොමද එන්නේ කියලා. right. එතකොට මම ඇඳලා මේක රෙකෝඩින් එකක් විදිහට යන නිසා ඉක්මනට මම මේක ඇඳලා පෙන්වන්න ඔයාලට. මේ මම ඇඳලා අදාළ මේ ශක්ති සටහන අපි මෙන්න මේ කෙකොල ව්‍යුහයට අපිට තව නමක් කියපුවා මොකක්ද දන්නවා මේ 6යි හයිඩ්‍රජන් 6යි චක්‍රීය ව්‍යුහයක් ද්විත්ව බන්ධන 3ක්. ඒ නිසා අපි කෙකොල ව්‍යුහයට කියන තව නමක් විදිහට කියන්න පුළුවන් සයික්ලෝ හෙක්සා ට්‍රයිඊන් කියලා. තවත් නමක් නෙමෙයි අතර මේක IUPAC නාමයයි. හරි? සයික්ලෝහෙක්සාට්‍රයින්. හරි. සයික්ලෝහෙක්සාට්‍රයින් කියන ව්‍යුහය තමයි මේ කෙකොලේ ව්‍යුහය විදිහට අපි කතා කරන්නේ. එතකොට අපි දන්න බෙන්සීන් තමයි මේ තියෙන්නේ. ඔය දෙකම හයිඩ්‍රජනීකරණය කරොත් දැන් උදාහරණයක් විදිහට සයික්ලෝහෙක්සාට්‍රයින් කියන්නේ ද්විත්ව බන්ධන තුනක් සහිත සංයෝගයක්නේ හයිඩ්‍රෝකාබනයක්නේ. ඒතර අපිට ඔක උත්ප්‍රේරිත හයිඩ්‍රජනීකරණය කරන්න පුළුවන් හයිඩ්‍රජන් අණු තුනක් එක්ක. ඒතර හයිඩ්‍රජන් අණු තුනක් මෙයාට සම්බන්ධ කරලා උත්ප්‍රේරක හමුවේ දැම්මහම මොකද වෙන්න ඕනේ? මේ ද්විත්ව බන්ධන තුනම කැඩිලා හයිඩ්‍රජන් පරමාණු 6ක් ඕකට තව ආදේශ වෙනවා. තව හයිඩ්‍රජන් පරමාණු 6ක් ආදේශ වෙනවා. ඒ කියන්නේ ඔක්කොම සයික්ලෝහෙක්සේන් කියන ව්‍යුහය හදනවා. ඒ කියන්නේ C6H12 ව්‍යුහය. හරි මේකට අපි කියනවා සයික්ලෝහෙක්සේන් කියලා. C6H12 කියන සංයෝගය. එතකොට බෙන්සීන් හයිඩ්‍රජනීකරණය කරත් ඔන්න ඔය කතන්දරේ තමයි එන්න ඕනේ. එතකොට මේ ශක්ති සටහන අනුව වලට පැහැදිලිව පේනවා කෙකොලේ ව්‍යුහය එහෙම නැත්නම් සයික්ලෝහෙක්සාට්‍රයින් කියන ව්‍යුහය හයිඩ්‍රජනීකරණය කරන්න උත්ප්‍රේරිත හයිඩ්‍රජනීකරණය කරන්න කරනකොට කිලෝජූල් 360ක ශක්තියක් තාපයක් මුදා හැරෙනවා. බාහිර පරිසරයට මුදා හැරෙනවා. හැබැයි බෙන්සීන් කියන එකේනා සාමාන්‍ය අපි දන්න බෙන්සීන් කියන එකේනා සාමාන්‍යයෙන් උදාහරණ ඍණ 208ක පමණ ශක්තියක් තමයි මේ ප්‍රතික්‍රියාව අනුව සයික්ලෝහෙක්සේන් හදනකොට. හරි. එතකොට ඒ දෙන්න අතර බලන්නකො කෙකොලේ ව්‍යුහය එහෙම නැත්නම් සයික්ලෝහෙක්සාට්‍රයින් ස්ට්‍රක්චර් එකයි බෙන්සීනුයි අතර හයිඩ්‍රජනීකරණයේ ශක්ති වෙනසක් තියෙනවා කිලෝජූල් 152ක. ඔන්න ඔය ශක්තියට අපි කියනවා සම්ප්‍රයුක්ත ශක්තිය. ඔය අතර තියෙන ශක්තියට කියනවා සම්ප්‍රයුක්ත
ශක්තිය කියලා. එතකොට මේ සංප්‍රයුක්තතා ශක්තිය කියන්නේ මොකද්ද? සයික්ලෝහෙක්ස ට්‍රයිනියුවයයි බෙන්සීනුයි හයිඩ්‍රජනීකරණය කරද්දී දෙන්නේ එකම ඵලය. නමුත් ඒ දෙක හයිඩ්‍රජනීකරණය කරනකොට පිටවන තාපය එකිනෙකට වෙනස්. ඒ නිසා ඒ දෙක අතර වෙනස අපි සංප්‍රයුක්තතා ශක්තිය කියලා හඳුන්වනවා. එතකොට බෙන්සීන්ගේ ස්ථායීතාවය ගැන කතා කරද්දී ඕක වැදගත් වෙනවා අපිට ප්‍රධාන වශයෙන්. හරි. right. අපි එහෙනම් දැන් බලමු. අපි දැන් බලමු එහෙනම් බෙන්සීන්ගේ ප්‍රතික්‍රියා මොනවද? ලාක්ෂණික ප්‍රතික්‍රියා මොනවද කියලා. දැන් ඔයාලට පැහැදිලි. මම මේකෙදි පැහැදිලිව කිව්වා ද්විත්ව බන්ධන තුනක් තියෙනවා කියලා. ඒ නිසා බෙන්සීන්ගේ ඉලෙක්ට්‍රෝන වලාවක් ඉලෙක්ට්‍රෝන 6ක 5 ඉලෙක්ට්‍රෝන 6ක ඉලෙක්ට්‍රෝන වලාවක් තියෙනවා බෙන්සීන් චක්‍රය මැද. ඒ නිසා මේක ඍණාරෝපිතයි බෙන්සීන්ගේ ඉලෙක්ට්‍රෝන වලය. ඒ නිසා බාහිරින් මෙයා ගාවට ඇදිලා එන්නේ ධන කට්ටේ. ධනාරෝපිත ප්‍රේරිත. අපිට ඒවට කියනවා ඉලෙක්ට්‍රෝෆයිල්ස් කියලා. ඉලෙක්ට්‍රෝෆයිල කියලා කියනවා. ඒතකොට ඉලෙක්ට්‍රෝෆයිලයක් මේකට ඇවිල්ලා සාමාන්‍ය ඇල්කීනයක් නම් ද්විත්ව බන්ධනය හරහා ආකලනයක් තමයි වෙන්නේ. හැබැයි බෙන්සීන්ගේ ලාක්ෂණික ප්‍රතික්‍රියා වර්ගය ඉලෙක්ට්‍රොෆිලික ආකලන නෙවෙයි. ඉලෙක්ට්‍රොෆිලික ආදේශ. ඒකට හේතුව ද්විත්ව බන්ධනයේ බිඳිලා ඇඩ් වෙන්නේ නැහැ. අර කාබන් මත තියෙන හයිඩ්‍රජන් පරමාණුවක් ඉවත් කරමින් තමයි ධනාරෝපිත ඉලෙක්ට්‍රොෆයිලය ඇවිල්ලා සම්බන්ධ වෙන්නේ. ඒ නිසා ලාක්ෂණික ප්‍රතික්‍රියා වර්ගය ඉලෙක්ට්‍රොෆිලික ආදේශ ප්‍රතික්‍රියා තමයි බෙන්සීන් පෙන්වන්නේ. ඒක හොඳට මතක තියාගන්න. බෙන්සීන් පෙන්වන්නේ ඉලෙක්ට්‍රොෆිලික ආදේශ ප්‍රතික්‍රියා. ඒක තමයි යාගේ ලාක්ෂණික ප්‍රතික්‍රියා වර්ගය. සහ අපි යාගේ ඉලෙක්ට්‍රොෆිලික ආදේශනයක් සිද්ධ වෙන්නේ කොහොමද කියන එක පෙන්වන්න ඕනේ යාන්ත්‍රණයෙන්. යාන්ත්‍රණ 4ක් ඉගෙන ගන්න තියෙනවා. ඒ යාන්ත්‍රණ 4ම වෙනස් වෙන්නේ ඉලෙක්ට්‍රොෆයිලය විතරයි. යාන්ත්‍රණය එකම ස්ට්‍රක්චර් එකට එකම විදිහට ගලාගෙන යන්නේ. ඒ නිසා එක යාන්ත්‍රණයක් ඇසුරින් මතක තියාගන්න try කරන්න. හරි. එතකොට මේ බෙන්සීන් පාඩම ලොකුට හිතන්න එපා. මේක සරල හයිඩ්‍රෝකාබනයක්. නමුත් අනික් හයිඩ්‍රෝකාබන වලට වඩා සාපේක්ෂව වෙනස් ඇරෝමැටික කාබනික සංයෝගයක්. අපි ඒ ලෙවල් පාඩම් වලදී කතා කරන ඇරෝමැටික කාබනික සංයෝගයක් තමයි මේ බෙන්සීන් කියන්නේ. අපි බලමු මොනවද ප්‍රතික්‍රියා කියලා. එතකොට මම පොදුවේ ලියුවොත් බෙන්සීන් වලට ඉලෙක්ට්‍රෝෆයිලයක් සම්බන්ධ කරොත් හරි ඉලෙක්ට්‍රෝෆයිලයක් ලබා දුන්නොත් E+ කියලා මම ලියන්න. ඒ අදාළ ඉලෙක්ට්‍රෝෆයිලය ආදේශනයක් වෙනවා කොහොමද? මෙන්න මෙහෙම. මේ තියෙන හයිඩ්‍රජන් පරමාණුව ඉවත් කරලා ඒ වෙනුවට E1 ආදේශ වෙනවා. එතකොට H+ එකක් විදිහට හයිඩ්‍රජන් එක පිට වෙලා යනවා. හරි. එතන ඔන්න ඕක තමයි ඉලෙක්ට්‍රොෆිලික ආදේශනයේදී සිද්ධ වෙන්නේ බෙන්සීන්ට. right. එතකොට අපි මේ විදිහට හයිඩ්‍රජන් පරමාණුවක් ඉවත් කරලා ඉලෙක්ට්‍රොෆයිලයක් ඇවිල්ලා ආදේශ වෙලා හැදෙන මේ බෙන්සීන්ගේ සංයෝගයට අපි කියන ඒක ආදේශිත බෙන්සීන්හි සංයෝගයක්. එක්කෙනෙක් ආදේශ වෙලා ඉන්න බෙන්සීන්ගේ සංයෝගයක් ඒක ආදේශිත මොනෝ සබ්ස්ටිටියුටඩ් කම්පවුන්ඩ් එකක් කියලා අපි මේකට කියනවා. ඒක ආදේශිත බෙන්සීන් කියලා මේකට කියනවා. ඒතර අපි මේ විදිහට කතා කරන ප්‍රතික්‍රියා 4ක් තියෙනවා. මොනවද ඒ 4? මෙන්න මේ විදිහට මතක තියාගන්න. පළවෙනි එක තමයි නයිට්‍රෝකරණය, නයිට්‍රේෂන්. දෙවෙනි එක තමයි ෆීල්ඩ්ක්‍රාෆ්ට් ඇසිල්කරණය. තුන්වෙනි එක ෆීල්ඩ්ක්‍රාෆ්ට් මම එනවා ලියන්න ඇල්කිල්කරණය සහ අවසාන එක අපි කතා කරනවා හැලජනීකරණය. මෙන්න මේ 4 තමයි ඉලෙක්ට්‍රොෆිලික ආදේශ ප්‍රතික්‍රියා විදිහට බෙන්සීන්ට කතා කරන්නේ. ඉතින් මේක මම නෝට් එකේ දාලා තියන්නම්. ඔයාලට ෂෝට් නෝට් එකක් වගේ පැහැදිලිව නෝට් එකේ දාලා දෙනවා. ඒ නිසා මේවා ඕනනම් දැනට නෝට් එකක් හදාගෙන යන්න ඕමම වීඩියෝ එකත් එක්ක. හරි. මොකද නැත්නම් එක දිගට වීඩියෝ එකක් බලන්න ගියාම එපා වෙනවා. right. එතකොට දැන් මේ A level
ඕගනික් කෙමිස්ට්‍රි කියන එක මම හැමදාම කියනවා වගේ අපිට පාඩම් කරන්න කරාට එච්චර මතක හිටින්නේ නැහැ. හරි. ඒ නිසා සංයෝගයක් අරගෙන එයාගේ ප්‍රතික්‍රියා ටික ලියලියා තමයි අපි ඕගනික් පාඩම් කරන්න ඕනේ. එහෙම නැත්නම් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. මම හැමදාම කියන විදිහට සංයෝගයක් අපි ගන්න. ඇල්කීනයක් කියලා හිතන්නකෝ. ඇල්කීනයක් ගන්නවා. අරගෙන එයාව මැද රවුමක් ඇතුලේ හරි කොටුවක් ඇතුලේ හරි දානවා. දාලා ඇල්කීනයකට අදාළ ප්‍රතික්‍රියා මොනවද කියලා ඔයාලා ඊතල දදා ප්‍රතික්‍රියා අපි හිතමු දැන් ඔන්න මට මතක් වෙනවා ඇල්කීනයකට බ්‍රෝමීන් දැම්මම මොකද වෙන්නේ කියලා. ඒතර මම කරන්නේ අර මම ලියාගත්ත ඇල්කීනය මොකක් හරි සරල එකක් ගන්න එපා ටිකක් සාමාන්‍ය කාබන් ගාන 4ක් 5ක් 6ක් 7ක් විතර තියෙන ඇල්කීනයක් ලියා ගන්න. ඔයාලා දන්නවනේ ඇල්කීනය ලියන හැටි. එතකොට ඒකට ඊතලයක් දාලා බ්‍රෝමීන් Br2CCl4 දැම්මම මොකද්ද හැදෙන්නේ? ඊළඟට තනුක සල්ෆියුරික් දැම්මම මොකද්ද හැදෙන්නේ? සාන්ද්‍ර සල්ෆියුරික් දැම්මම මොකද්ද හැදෙන්නේ? ඔන්න ඔය විදිහට ලියලියා ප්‍රැක්ටිස් කරා. අන්න එතකොට ඔයාලට පුළුවන් වෙනවා මේකේ ඕගනික් සාමාන්‍යයෙන් ඕගනික් විදිහට පාඩම් කරන්න. හරි. නැතුව අපි ඊට වඩා පාඩම් කරන්න උත්සාහ කරොත් ඇල්කීනයකට බියාඩු දැම්නාම මේ දෙක මෙන්න මෙතෙන් එනවා කියලා පාඩම් කරන්න ගියොත් ඒක එච්චර සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා ඔය විදිහට මතක් කරගන්න. ඊට පස්සේ ඇල්කීනයක් අරගෙන Br2CCl4 දාන්න. සම්පූර්ණ ටෝටල් ඕගනික් ඉගෙන ගත්තට පස්සේ Br2CCl4 දාන්න. ඒකෙන් හැදෙන එකට තව මොන හරි දාන්න. ඒකෙන් හැදෙන එකට තව මොන හරිද. ඒ විදිහට ප්‍රතික්‍රියා දාම යාගෙන යන්න පුළුවන් සම්පූර්ණ ඕගනික් ඉවරනට පස්සේ. ඊට කලින් අපි සංයෝග ටික මතක තියාගන්න තමයි මම අර ක්‍රමයේ කිව්වේ. එක සංයෝගයක් සලකලා එයාට අදාළ ප්‍රතික්‍රියා ටික සහ නිෂ්පාදන ක්‍රම ටික අර කොටුවක් ඇතුලේ chart එකක් ඇතුලේ ගන්න. එතකොට ඔයාලට අමතක වෙන්නේ හැම සංයෝගයකටම මේ විදිහට try කරන්න. සතියකට එකක් කරන්නකෝ. සතියකට එකක්. එහෙම නැත්නම් සති දවස් 3කට සැරයක් වගේ එක සංයෝගයක් ඒ විදිහට ලියලා try කරන්න. ඒකෙන් ඔයාලට මාර දැනුමක් ඕගනික් වල අලුත් වෙනවා. මාර දැනුමක් එනවා. සහ මේ මතකය නැවත අලුත් වෙනවා. ඒ නිසා ඒක ගොඩක් වැදගත්. හරි. ඒ නිසා ඒ ක්‍රමයට පුරුදු වෙන්න ලියලා ඒ ක්‍රමයට පුරුදු වෙන්න. එතකොට ඔයාලට මේ ඕගනික් නැති. හරි. යාන්ත්‍රණ ටික වෙනම කොලයක අරගෙන වෙනම එක chart එකකට අරගෙන එක කොලයකට අරන් එක දිගට යාන්ත්‍රණ ටික නම් කර යාන්ත්‍රණ ටික හරියට නිවැරදිව ලියා ගන්න. එතකොට මොකද යාන්ත්‍රණ අපිට එක්සෑම් එකේදී එකක් හෝ දෙකක් අනිවාර්යෙන් අහනවා. ඒ නිසා ඒකත් වැදගත්. ප්‍රතික්‍රියා ටික අර මං කියපු විදිහට යන්න. ඒතර ඒ විදිහට ගියොත් ඔයාලට පරිවර්තනයක් නැති. නැත්නම් පරිවර්තනයක් දැක්ක ගමන් ඔයාලට කරන ක්‍රමය පුරුදු වෙනවා. හරි. right. ඒ නිසා අපි දැන් යන් පළවෙනි ප්‍රතික්‍රියාවට නයිට්‍රෝකරණය කියන ප්‍රතික්‍රියාවට මම මේ ඔක්කොටම පොදුවේ මේ ඉලෙක්ට්‍රොෆිලික ආදේශනය සිද්ධ වෙන්නේ කොහොමද කියන එක මුලින් යාන්ත්‍රණය පෙන්නලා ඉන්න. ඒ යාන්ත්‍රණය ඔස්සේ එතකොට අපිට ලේසි මේ ඉතුරු යාන්ත්‍රණ හතර කතා කරන්න ලේසියෙන්. හරි. so මම පළවෙනි නයිට්‍රෝකරණය කරන්නත් කලින් මේ ඉලෙක්ට්‍රොෆිලික ආදේශනයක් කොහොමද සිද්ධ වෙන්නේ කොහොමද ඒක අපේ යාන්ත්‍රණය ලියන්නේ කියන එක චුට්ටක් පැහැදිලි කරලා ඉන්නම් මේකෙදි right. එතකොට දැන් මම මේ ලියලා තියෙන විදිහට හයිඩ්‍රජන් පරමාණුව ඉවත් කරලා ඉලෙක්ට්‍රෝෆයිල් එක ඇඩිෂන් එකක් වෙනවා ආදේශ වෙනවා. හරි. so ඇඩිෂන් එකක් නෙමෙයි සබ්ස්ටිටියුෂන් එකක් වෙනවා. ඒ කියන්නේ ආදේශනයක් සිද්ධ වෙනවා. එතකොට ඒක සිද්ධ වෙන්නේ මෙන්න මෙහෙමයි. මම කියවනේ යාන්ත්‍රණ ලියනකොට ගන්න අපි කෙකල ව්‍යුහය කියලා. right. මම කෙකල ව්‍යුහය ලියන්න මෙන්න මෙතන මේ තියෙන්නේ අපේ කෙකල ව්‍යුහය. right. ඔන්න කෙකල ව්‍යුහය තියෙනවා. මෙන්න මේ තමයි හයිඩ්‍රජන් එතන ඉන්න. එතකොට මොකද්ද මුලින්ම වෙන්නේ? ඉලෙක්ට්‍රෝෆයිල් එනවා මේ බෙන්සීන් ළඟට. ආවට පස්සේ ඔයාලා දන්නවා දැන් මේ තියෙන ද්විත්ව බන්ධනයක්. ද්විත්ව බන්ධනය කියන්නේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි තැනක්. ඉලෙක්ට්‍රෝන තියෙන තැනක්. ඒ නිසා ඉලෙක්ට්‍රෝනය මේ ඉලෙක්ට්‍රෝන නැති එක්කෙනාට මේ ද්විත්ව බන්ධනයෙන් ඉලෙක්ට්‍රෝන ලබා දෙනවා. හරි මම ටිකක් වේගින් කරනවා අවශ්‍ය නම් මේක නවත්තලා හරි ඔයාලා ආපහු රිවයින්ඩ් කරලා හරි අහන්න තේරුනේ නැති තැනක් තිබ්බොත් නැත්නම් ක්ලාසස් වලදී මට කතා කරන්න. right. එතකොට මෙන්න මේකෙදී දැන් ඔන්න මේ බෙන්සීන්ගේ ද්විත්ව බන්ධනය බෙදිලා මේ ඉලෙක්ට්‍රෝෆයිල් මේ හයිඩ්‍රජන් එක දෙන්න හවුලේ ඉන්න පටන් ගන්නවා. හරි.
ඔයත් ඉන්න මාත් ඉන්නම් කියලා දෙන්නම ඔන්නොහම ඉන්නවා. හරි. හයිඩ්‍රජන් එකයි ඉලෙක්ට්‍රෝෆයිල් එකයි. හරි. තාම මේ අතරමැදි අවස්ථාවක්. මේකට කියන්නේ ඉන්ටර්මීඩියට් ස්ට්‍රක්චර් එකක් තමයි මේ යාන්ත්‍රණය හැදෙන්නේ. රයිට්. එතකොට මේ තියෙන්නේ අතරමැදි අවස්ථාවක්. එතකොට දැන් මේ ද්විත්ව බන්ධනයෙන් ඉලෙක්ට්‍රෝන ලබා දුන්නනේ. ඒ නිසානේ මෙතන බන්ධනයක් හැදුනේ. හරි. ඒ නිසා ඉලෙක්ට්‍රෝනයක් මෙයාට අහිමි වීම නිසා ධනාරෝපණයක් වෙනවා මෙතන කාබන්ට. අනිත් කොහෙවත් ද්විත්ව බන්ධන කිසිම වෙනසක් වෙන්නේ නැහැ. හරි. ඊළඟට මතක තියාගන්න ඕන දේ තමයි ඉලෙක්ට්‍රෝෆයිලයත් එක්ක තනියෙන් ඉලෙක්ට්‍රෝෆයිලයක් තියෙන්නේ නැහැනේ. මෙයත් ඍණ අයනයක් එක්ක තමයි ඉන්නේ. මොකද සෝඩියම් ප්ලස් අයනය අපිට කොහෙවත් තනියෙන් හොයාගන්න බෑනේ. ලුණු කැටයක් ගත්තොත් සෝඩියම් ක්ලෝරයිඩ් විදිහට තමයි ඉන්නේ. ඒතර එහෙම ඔයාලා යාන්ත්‍රණ ලියනකොට ඉතිරි වෙන ඍණ අයනය මෙතනින් ලියන්න පුරුදු වෙන්න යාන්ත්‍රණය තුල. ඉතිරි වෙන ඍණ අයනය තමයි උතන්න එන්නේ. හරි. ඒකට වෙනම ලකුණු හිමි වෙනවා. දැන් අපි නයිට්‍රෝකරණයේදී මම ඒක පැහැදිලිව වෙනම කියන්න. මොකද්ද ඒකෙදි ඉතුරු වුණ ඍණ අයනය කියලා. කොහොම හරි මෙතනින් ඉදිරියට මෙතන එන්නේ ඍණ අයනය කියන එක ඔළුවේ තියාගන්න. හරි. ඊට පස්සේ දැන් මේ ධන ආරෝපණය ඔය විදිහට තියෙන්නේ නැහැ. මොකද මේ කාබන් ගාවා තියෙනවා ද්විත්ව බන්ධනයක්. ඒ නිසා මේ ද්විත්ව බන්ධනය මෙතනට කැඩිලා මේ ඉලෙක්ට්‍රෝන දෙක මෙතනට දීලා මෙයාගේ ධනාරෝපණය නැති කරන්න තමයි එයා try කරන්නේ. හරි. ඒ ධනාරෝපණය එනවා එතකොට මෙතනට. හරි. ඊට පස්සේ ඒ ධනාරෝපණය නැති කරන්න මේ ද්විත්ව බන්ධනය මෙතනට බින්දිනවා. එතකොට ඒක නිසා ඒ ධනාරෝපණය එනවා මෙන්න මෙතනට. හරි. ඔය විදිහට මේ ධනාරෝපණය මේ විදිහට මෙන්න මේ කාබන් 5 ඔස්සේ කාබන් 3කින් ගමන් කරනවා. ගමන් කරලා අවසානයේ කාබන් ධනාරෝපණය මෙන්න මෙතන එනවා. රයිට්. එතකොට ඒකට අපි කියනවා බෙන්සීන්ගේ අතරමැදි ව්‍යුහයේ එහෙම නැත්නම් මේ කාබෝ කැටායනයක් මේක ඒ කැටායනයේ ස්ථායීතාවය පෙන්වුම් කරන අවස්ථාවක්. සම්ප්‍රයුක්ත ව්‍යුහ තුනකින් ස්ථායී වෙනවා ඒ කාබෝ කැටායනය. ඒක මං අන්තිමට ලියන්න. ඒ ස්ථායී වීම වෙනම මම සලකලා අන්තිමට ලියන්න. දැනට මම කතා කරන්න මේකේ ඊළඟ ස්ට්‍රක්චර් එක ඊළඟ ස්ටෙප් එක මොකද්ද? මෙන්න මේ විදිහට දැන් මම කියපු විදිහට ද්විත්ව බන්ධන නැවත ප්‍රතිසංවිධානය වීමක් වෙලා හරි ප්‍රතිසංවිධානය වීමක් වෙලා මෙන්න මෙතන ධනාරෝපණය ගමන් කරනවා. ඔය ධනාරෝපණය දැන් නැවත ආයෙ මිහින් යනවට වඩා ආපහු කැඩෙනවට වඩා නැවත මෙයා ගිලිහිලා ධනාරෝපණය ස්ථායි වෙනවට වඩා කැමති මෙන්න මේ හයිඩ්‍රජන් එක මෙන්න මෙතන ආපහු කඩලා ධනාරෝපණය නැති කරන එක. ඒ නිසා මේ ධනාරෝපණය හයිඩ්‍රජන් එක ඉවත් කරමින් ධනාරෝපණය නැති කරන්න ඉලෙක්ට්‍රෝන ලබා දෙනවා. දුන්නට පස්සේ මෙන්න මේ විදිහට නැවත අපේ සුපුරුදු බෙන්සීන් ව්‍යුහය හැදෙනවා. හැබැයි දැන් අර ඉලෙක්ට්‍රෝෆයිල් ආදේශ වෙච්චි ඒක ආදේශිත බෙන්සීන් තමයි තියෙන්නේ. එහෙනම් දැන් මෙතනින් අර හැදිච්ච ගැලවිලා යන H+ එක අවසානයේ නිදහස් වෙනවා. ඔන්න ඕක තමයි සාමාන්‍ය යාන්ත්‍රණය. මේ මං ඉඳලා තියෙන යාන්ත්‍රණය. හරිද? අපිට කිව්වොත් ප්‍රශ්නයකදී බෙන්සීන් හි නයිට්‍රෝකරණයේ යාන්ත්‍රණය ලියන්න කියලා අපි මේ දෙක ලියනවා. හැබැයි ඊළඟ ස්ටෙප් එක ඊළඟ පියවරේදී අපෙන් අහන්න පුළුවන් කොහොමද මේ අතරමැදි ව්‍යුහය අතරමැදි කාබෝ බෙන්සීන්ගේ කාබෝ කැටායනය බෙන්සීන්ගේ කැටායනය අතරමැදි කැටායනය ස්ථායී වුණේ කියලා. මේ කැටායනය අතරමැදි ස්ථායී වුණේ කොහොමද කියලා අපෙන් පෙන්වන්නේ කියලා අහනවා. අන්න ඒ අවස්ථාව පෙන්නුම් කරන්න තමයි මෙන්න මේ ව්‍යුහ තුන අඳින්නේ. අතරමැදිය සම්ප්‍රයුක්ත ව්‍යුහ තුනක් ඔස්සේ ගිහිල්ලා තමයි සාමාන්‍යයෙන් ස්ථායී වෙන්නේ. ඒ ව්‍යුහ තුන අඳින්න ඕනේ ස්ථායීතාවය ගැන අහුවොත්. මේ තමයි අපේ සාමාන්‍ය බෙන්සීන්ගේ ඉලෙක්ට්‍රෝෆිලික ආදේශන යාන්ත්‍රණය. හරි. රයිට්. එහෙනම් දැන් මම ඊළඟ එකේ අඳින්නම්. දැන් මේක මකලා ඊළඟට මම අඳින්න කොහොමද මේ බෙන්සීන් ගේ අතරමැදිය ස්ථායී වෙන්නේ කියලා. එතකොට ඒක මෙන්න මේ විදිහට එන්නේ. රයිට්. කොහොමද? මෙන්න අතරමැදිය විදිහට පටන් ගත්ත ව්‍යුහයකෝ H එකයි ඉලෙක්ට්‍රෝෆයිල් එකයි සම්බන්ධ වෙලා මෙතන ධනාරෝපණය වෙලා ඔන්න ඔහොම තියෙන ව්‍යුහය තමයි අපි බෙන්සීන්ගේ පටන් ගන්න ව්‍යුහය. එහෙම නැත්නම් අතරමැදිය පටන් ගන්න අතරමැදිය විදිහට සලකන්නේ. එතකොට ඔය පටන් ගන්න අතරමැදිය
දැන් සම්ප්‍රයුක්තතාවයකට ලක් වෙනවා, සම්ප්‍රයුක්ත ව්‍යුහ හදන්න ලක් වෙනවා. මං ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ද්විත්ව බන්ධනය මෙතනට බින්දිනවා. බින්දට පස්සේ මේ විදිහට හරි ඒ එහෙම බින්දින්න හේතුව තමයි මේ ධනාරෝපණය නැති කිරීම අරමුණු කරගෙන. මෙන්න මේක මෙතනට බින්දිනවා. අපි ඊතල දන්නේ නැහැ. ඊතල ගන්න අවශ්‍ය නැහැ. හරි. එතකොට ඉතුරු ද්විත්ව බන්ධනය මොකුත් වෙන්නේ නැහැ. මේ ද්විත්ව බන්ධනය විතරයි වෙනස් වෙන්නේ. එහෙනම් ඊළඟ ව්‍යුහයේදී මේක මේ විදිහමයි වෙනසක් වෙන්නේ නැහැ. දැන් හැදුන ද්විත්ව බන්ධනයත් ඒ විදිහටම තියෙනවා. මේක ධනාරෝපණය මෙතන මට දෙන්න බැරි වෙන. right. දැන් මේ ධනාරෝපණය නැති කරන්න මේ ද්විත්ව බන්ධනය මෙතන බින්දිනවා. එහෙනම් දැන් වෙන්නේ මොකද්ද? මේ ද්විත්ව බන්ධනය මෙතන බින්දලා ධන ආරෝපණය වෙනවා මෙතන. හරි. ඔන්න වෙන්සීන්ගේ අතරමැදියේ සම්ප්‍රයුක්ත ව්‍යුහ තුන. සම්ප්‍රයුක්ත ව්‍යුහ තුන. අපි මේක කොටු වරහණක් ඇතුලේ දාලාත් පෙන්නන්න පුළුවන් අතරමැදියක් නිසා. නැතුව සාමාන්‍ය මේ විදිහට ඇඳලා ප්‍රශ්නයක් නැහැ. ඒක විශේෂයෙන් අහනවනම් අතරමැදියේ ව්‍යුහ දෙන්න කියලා. අතරමැදියේ ස්ථායී වෙන ආකාරය පෙන්වන්න කියලා කිව්වොත් මේ තමයි අතරමැදි කාබෝ කැටයනේ ස්ථායී වෙන ආකාරය. right. එතකොට මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඍණ ආයනයක් ඉතුරු වෙලා තියෙනවා නම් මේ මාධ්‍ය තුල ඒක මෙන්න මෙතනින් ලියන්න ඕනේ ඍණ ආයනය කවුද කියන එක. හරි. මොකද මේකට ලකුණු දෙනවා. ඕක නැත්තම් ඒ ලකුණු ටික හම්බෙන්නේ නැහැ. හරි. යාන්ත්‍රණයක සම්පූර්ණයෙන් අපි ඕගනික් ප්‍රශ්නවලට සියල්ලටම ලකුණු 25කට ආසන්න ප්‍රමාණයක් හම්බ වෙනවා. ඒතර මේ 25ම අඩුම 22ක්වත් ගන්න පුළුවන් අපිට ඕගනික් හොඳට කවර් කරගත්තොත් 22ක් 23කට යන්න පුළුවන්. අපි try කරන්න ඕනේ 25ම ගන්න. මොකද ඉතා අඩු කාලයක් තුල ලකුණු රැස් කරගන්න රචනා පේපර් එකෙන්, ස්ට්‍රක්චර්ස් පේපර් එකෙන් සහ MCQ වලින් ලකුණු රැස් කරගන්න වඩාත්ම ලේසි සහ ඉක්මනට කරගන්න පුළුවන් කාලය ඉතුරු කරගෙන ලකුණු රැස් කරගන්න පුළුවන් ඒකකය තමයි මේ ඕගනික් කියලා කියන්නේ. නිසා අමතක කරන්න එපා ඕගනික් අතාරින්න එපා මට ඕගනික් නම් බෑ ඕගනික් මට අරහන් කියලා අතාරින්න එපා. හරි. ඕගනික් කියන්නේ ගොඩාක් වැදගත් ඒකකයක්. ඒකක අපි මෙතන ඒකක 4ක් 7 8 9 10 ඔය ඒකක 4ම ඕගනික්. ඒතර මේ ඒකක 4ට ලොකු පීරියඩ්ස් ගානක් තියෙනවා. ඒ පීරියඩ්ස් ගාන තුල කවර් කරන මේ ලොකු ඒකකය අපි ලකුණු 25කට වඩා 25කට ආසන්න ප්‍රමාණයකට අඩු කාලයක් තුල වෙන ප්‍රශ්නයක් කරනවට වඩා අඩු කාලයක් තුල ලකුණු රැස් කරගන්න පුළුවන් පාඩම් 4ක් විදිහට තමයි මේ ඕගනික් කෙමිස්ට්‍රි කියන එක සලකන්නේ. ඒ විතරක් නෙමෙයි අපි A level වලට මේ ඉගෙන ගන්න ඕනේ නේද? ඕගනික් කියලා කියන්නේ ලෝකයේ තියෙන රසායන විද්‍යාවේ නැතුවම බැරි කොටසක්. ඒතර ඕගනික් කෙමිස්ට්‍රි කියලා කියන්නේ මොන කෙමිස්ට්‍රි ඉගෙන ගත්තත් අපි ඕගනික් කෙමිස්ට්‍රි ඉගෙන ගන්නවා. හරි ඕගනික් ෆිසිකල් ඒ විදිහට යනවා. ඒතර ඕගනික් කෙමිස්ට්‍රි නැත්නම් කාබනික රසායනය කියන එක ඉගෙන ගන්නේ නැති තැනක් නැති තරම් කෙමිස්ට්‍රි වලදී. ඒ නිසා මේක ගොඩක් වැදගත් පාඩමක්. ඔයාලට කෙමිස්ට්‍රි වලින් ඉදිරියට යන්න බලාගෙන ඉන්නවනම් සහ එහෙම අරමුණක් තියෙනවනම් සහ අරමුණක් නැතත් කවදා හරි හැදුනොත් අරමුණක් අන්න එදාට මේක වැදගත්. ඒ නිසා ඕගනික් හොඳට ඉගෙන ගන්න, ලස්සනට ඉගෙන ගන්න, හොඳට මතක තියාගන්න ඕගනික්. හරි. හරි ලේසි. මැත්ස් දරුවෝ, බයෝ දරුවෝ, ඇග්‍රි කියලා නෑ. මේක ඕන කෙනෙකුට පුළුවන් කොටසක්. හරි. රයිට්. අපි යන් එහෙනම් පළවෙනි අපේ ප්‍රතික්‍රියාවට බෙන්සීන් නයිට්‍රෝකරණය කියන ප්‍රතික්‍රියාවට. රයිට්. මම ගන්නම් මේ තියෙන බෙන්සීන්ම. එතකොට බෙන්සීන් නයිට්‍රෝකරණය සඳහා අපිට අවශ්‍ය වෙනවා උත්ප්‍රේරකයක් සහ නයිට්‍රෝකරණ ප්‍රතික්‍රියකය. ඒ තමයි අපි බෙන්සීන්ට දානවා කවුද දාන්නේ? සාන්ද්‍ර HNO3 නයිට්‍රික් අම්ලය. සාන්ද්‍ර නයිට්‍රික් අම්ලය තමයි දාන්නේ. උත්ප්‍රේරකයේ විදිහට අපි දානවා සාන්ද්‍ර H2SO4. ඒක සාන්ද්‍ර H2SO4 කියන්නේ අපේ නයිට්‍රෝකරණයේ උත්ප්‍රේරකය. right උත්ප්‍රේරකය මේක සමහරවිට 55ක විතර උෂ්ණත්වයක් යටතේ තමයි මේක අපි දාන්නේ. ඒතර මෙන්න මේ නයිට්‍රෝකරණය තුල මේ උත්ප්‍රේරකය හරහා මේ නයිට්‍රික් අම්ලයෙන් නයිට්‍රෝ කාණ්ඩයක් NO2+ කාණ්ඩයක් බෙන්සීන් හයිඩ්‍රජන් එක වෙනුවට ආදේශ වීමෙන් නයිට්‍රෝබෙන්සීන් කියන සංයෝගය ලබා දෙනවා. නයිට්‍රෝබෙන්සීන් කියන සංයෝගය ලබා දෙනවා
ප්‍රතිඵලයේ විදිහට නයිට්‍රෝබෙන්සීන් කියලා අපි මේකට කියනවා. නයිට්‍රෝබෙන්සීන්. right? නයිට්‍රෝබෙන්සීන් තමයි මේකේ ප්‍රතිඵලයේ විදිහට අපිට හම් වෙන්නේ. ඒතර මොනවද ප්‍රතික්‍රියක සාන්ද්‍ර නයිට්‍රික් අම්ලය, සාන්ද්‍ර HNO3 අම්ලය සහ සාන්ද්‍ර H2SO4 කියන එකන උත්ප්‍රේරකයේ විදිහට පාවිච්චි කරනවා නයිට්‍රෝකරණ ක්‍රියාවලියේදී. right? එහෙනම් ඔන්න නයිට්‍රෝකරණය අපි ඉගෙන ගත්තා. එතකොට ඕනම තැනකදී අපි සාන්ද්‍ර නයිට්‍රික් සහ සාන්ද්‍ර H2SO4 කියන එකන බෙන්සීන්ට දැම්මොත් අන්න එතනදී බෙන්සීන්ගේ හයිඩ්‍රජන් එකක් වෙනුවට NO2 කාණ්ඩයක් එහෙම නැත්නම් NO2+ එකක් ආදේශ වෙලා NO2 කාණ්ඩයක් බෙන්සීන්ට ඇවිල්ලා නයිට්‍රෝබෙන්සීන් කියන ව්‍යුහය හැදෙනවා. ඒක හැදෙන්නේ දැන්. right? අපි බලමුකෝ කොහොමද හැදෙන්නේ. ඒ කියන්නේ මං කියන්නේ යාන්ත්‍රණය ගැන කතා කරන්න යන්නේ. බෙන්සීන්ගේ නයිට්‍රෝකරණයේ යාන්ත්‍රණය ගැන තමයි අපි දැන් කතා කරන්නේ. right? ඔන්න මං ඉස්සෙල්ලා කියපු කතන්දර ටිකමයි මං ඒකයි කිව්වේ හරි ලේසි බෙන්සීන්ගේ යාන්ත්‍රණ පොදුවේ මතක තියාගත්තාම ලේසි අර මං ඉස්සෙල්ලා කතා කරපු ස්ට්‍රක්චර්ස් වලින් එතකොට වෙනස් වෙන්නේ මෙතනදී ඉලෙක්ට්‍රෝෆයිලය හැදෙන්නේ කොහොමද කියන එක විතරයි. ඉලෙක්ට්‍රෝෆයිලය කොහොමද හැදෙන්නේ කියන එක තමයි ප්‍රධාන වශයෙන් මේ බෙන්සීන් වල යාන්ත්‍රණ වල වෙනස් වෙන්නේ. ඒ නිසා අපි බලමු දැන් නයිට්‍රෝකරණ ක්‍රියාවලියේ යාන්ත්‍රණය තුළ කොහොමද NO2+ කියන එක්කෙනා එහෙම නැත්නම් NO+ කියන නයිට්‍රෝකරණ ඉලෙක්ට්‍රෝෆයිලය හැදෙන්නේ කියලා. right? ඒක මෙන්න මේ විදිහට අපිට අපි දන්නවා සල්ෆර් කියන්නේ H2SO4 කියන්නේ නයිට්‍රික් right? මේ විදිහට තියෙන්නේ. එතකොට දැන් වෙන්නේ මොකද්ද? නයිට්‍රික් කියලා කියන්නේ අපි දන්නවා සල්ෆියුරික්ස්. සල්ෆියුරික් කියලා කියන්නේ H2SO4 කියන්නේ අපි දන්නවා විජල කාරකය. H2SO4 කියන්නේ විජල කාරකය. ඒතර මේ විජල කාරකයට කැඩෙන්න පුළුවන් H+ සහ HSO4- කියන එක්කෙනා බවට. පළමු විඝටනයේදී. ඉතින් දැන් වෙන්නේ මොකද්ද? මේ H+ එක ගන්න තමයි මෙයා try කරන්නේ. නැත්නම් අපේ සල්ෆියුරික් වල තියෙන H+ එක ගන්නවා මෙයා. හරි එහෙම නැත්නම් මේ H+ එක මෙතනට දෙනවා. දුන්නාට පස්සේ මෙන්න මේ වගේ ව්‍යුහයකට එනවා නයිට්‍රික් වල ව්‍යුහය. right? ඔන්න ඔය ව්‍යුහයට එනවා. මෙන්න මෙතනින් H එක ආදේශ වෙලා දැන් ඉලෙක්ට්‍රෝන මෙයා දුන්න හයිඩ්‍රජන්ට ඒ නිසා හයිඩ්‍රජන්ගේ ධනාරෝපණය නැති වෙලා යනවා. හැබැයි මෙයාට ඉලෙක්ට්‍රෝනයක් අහිමි වෙනවා ඔක්සිජන් වලට. ඒ නිසා ධනාරෝපණයක් ඔක්සිජන් වලට එනවා. අන්න අපිට ඔක්සිජන් වලට ධනාරෝපණයක් ඇවිල්ලා. දැන් මොකද වෙන්නේ? දන්නවා ඔක්සිජන් කියන්නේ වඩා විද්‍යුත් ඍණ පරමාණුවක්. එයාට ධනාරෝපණයක් આવොත් ඒක අස්ථායි. ඒ නිසා ෂණිකව මේක බිඳෙනවා. මෙන්න මෙතන බිඳිලා අවසානයේ හැදෙනවා NO2+ කියන එක්කෙනා සහ ජලය. ඔන්න අපි නයිට්‍රෝකරණ ප්‍රතික්‍රියාවේ නයිට්‍රෝනියම් අයන් එක කියන එක්කෙනා එහෙම නැත්නම් NO2+ කියන ඉලෙක්ට්‍රෝෆයිලය හැදෙන විදිහ. හැබැයි දැන් මේ මාධ්‍යයේ HSO4- කියන ඍණ අයනයත් ඉතුරුයි. ඒ නිසා අපි ඒකත් ලියන්න ඕනේ මෙතන. අවසානයේ HSO4- උත් මෙතන ඉතුරුයි. එහෙනම් දැන් ප්ලස් එකක් තියෙනවා මයිනස් එකක් තියෙනවා. සායක උදාසීන වෙලා මේ පැත්ත අපිට ලියන්න පුළුවන්. එහෙනම් මෙන්න මේක තමයි ඉලෙක්ට්‍රෝෆයිලය හැදෙන විදිය. හරි ඉලෙක්ට්‍රෝෆයිලය හැදෙන විදිය. අපි බලමු දැන් ඕක කොහොමද බෙන්සීන්ට ආදේශ වෙන්නේ කියලා. ඔන්න හැදුනා දැන් නයිට්‍රෝකරණ ඉලෙක්ට්‍රෝෆයිලය අපි ඒකට කියන නයිට්‍රෝනියම් අයන් එක කියලා. අපි බලමු නයිට්‍රෝනියම් අයන් එක දැන් කොහොමද බෙන්සීන්ට ආදේශ වෙන්නේ කියලා. හරි. මම ඊටු ටිකේ යාන්ත්‍රණ ටික ඊට වඩා වේගෙන් කතා කරනවා. මොකද ව්‍යුහය කොහොමත් මේ විදිහට යන්නේ ඉලෙක්ට්‍රෝෆයිලය හැදෙන එක විතරයි එකම වෙනස. right? හරි. ඔන්න දැන් කෙකොලේ ව්‍යුහය ළඟට එනවා. අපේ හැදිච්ච කතානායකයා කවුද? NO2+ කියන නයිට්‍රෝනියම් අයන් එක. එයා තනියම නෙමෙයි ඉන්නේ ආකර්ෂණ බලයක් සහිතව කාත් එක්කද HSO4- එක්ක. හරි. ඔන්න දැන් මෙයා අර ඉස්සෙල්ලා වගේමයි ඉලෙක්ට්‍රෝන මෙයාට දෙනවා. දුන්නාට පස්සේ නයිට්‍රෝනියම් අයන් එක ගිහිල්ලා බෙන්සීන්ට බැඳිලා ඔන්න ඔහොම අතරමැදි කාබෝ කැටයනයක් අතරමැදි ව්‍යුහයක් ඇති වෙනවා. මං අතනදි කිව්ව ඍණ අයනයක් ඉතුරු වුණොත් ඒක මෙතනින් ලියන්නේ කියලා. ඔන්න ඉතුරු වුණ ඍණ අයන HSO4-.
right then අර ඉස්සලා කතන්දරේමයි මේ ද්විත්ව බන්ධනය මෙතනට දෙනවා ධන එක මෙතෙන් දෙනවා මේ ද්විත්ව බන්ධනය මෙතනට දීලා ධන එක නැති කරලා මෙතන ධන එකක් ඇති කරලා අතරමැදි ව්‍යුහය ස්ථායී වෙමින් ඊළඟ ව්‍යුහය හදනවා ඒ තමයි මෙන්න මේක h එකයි no2 එකයි දැන් මෙතන ප්ලස් එක තියෙනවා ව්‍යුහය ටික මෙන්න මෙහෙම ප්‍රතිසංගාලා ද්විත්ව බන්ධන ටික දැන් අවසාන ව්‍යුහයෙන් ඉලෙක්ට්‍රෝන එතනට ලබා දීලා ඔන්න ඒක ආදේශිත බෙන්සීන් කෙනෙක් විදිහට නයිට්‍රෝ බෙන්සීන් අපිට හදලා දෙනවා. ඔන්න යාන්ත්‍රණය. මෙතනින් දැන් එළියට ගියා H+ එක කලින් ඉඳන් ඉතුරුයි HSO4- එක මේ දෙන්න දැන් එකතු වෙලා හදනවා H2SO4 චාලක රසායනයේ එක වැදගත් තැනක් උත්ප්‍රේරකයක් කියලා කියන්නේ ප්‍රතික්‍රියාවට සහභාගී වන නමුත් ප්‍රතික්‍රියාව අවසානයේදී අවසානයේදී නිදහස් වෙලා යන ප්‍රභේදයක්. අපි ඒක චාලක රසායනයේදීත් ඉගෙන ගන්නවා. නැත්නම් අපි සාමාන්‍ය දැනීමේ තියාගන්න උත්ප්‍රේරකයක් කියන්නේ සහභාගී වෙනවා ප්‍රතික්‍රියාවට. හැබැයි අවසාන පියවරේදී හෝ කොයිදී හරි තිබ්බ විදිහටම තියෙනවා. වැයවීමකට ලක් වෙන්නේ නැති කෙනෙක් තමයි උත්ප්‍රේරකයක් කියන්නේ. හරි ප්‍රතික්‍රියාවට සහභාගී නොවේ කිව්වොත් වැරදි සහභාගී වෙනවා හැබැයි වැය වෙන්නේ නැහැ තිබ්බ විදිහටම නිදහස් වෙනවා එහෙනම් සල්ෆියුරික් කියන්නේ අපේ උත්ප්‍රේරකයේ උඩින් දැම්මා යටින් ආපහු තිබ්බ විදිහටම ගත්තා ඔන්න උත්ප්‍රේරකය ඒ නිසා මෙන්න මේ විදිහට තමයි බෙන්සීන්ගේ නයිට්‍රෝකරණය යාන්ත්‍රණය සිද්ධ වෙන්නේ මේකේ වැදගත්ම දේ තමයි යාන්ත්‍රණයේදී හැදෙන අතරමැදි කාබෝ කැටායනය අතරමැදි කැටායනය ස්ථායී වෙන විදිහ මං කලින් ඇන්දා ඒ විදිහම තමයි මේකෙදි තාය වෙනසක් නැහැ. හරි නිසා ඒක වැදගත්. ඒකත් මතක තියාගන්න මේකත් එක්ක. ඔන්න නෑ යාන්ත්‍රණය ඉවරයි. නයිට්‍රෝකරණය කියන ක්‍රියාවලිය ඔන්න ඔය විදිහට තමයි සිද්ධ වෙන්නේ. අපි බලමු එහෙනම් දෙවෙනි ප්‍රතික්‍රියාව. දෙවෙනි ප්‍රතික්‍රියාවට යන්න. දෙවෙනි ප්‍රතික්‍රියාව තමයි මම මේ ව්‍යුහ ටික මෙහෙමම තියාගෙන මෙන්න මේ ඉලෙක්ට්‍රොෆයිල් එක විතරක් මකනවා. හරි. right. දැන් අපි බලමු දෙවෙනි ප්‍රතික්‍රියාව විදිහට බෙන්සීන්ගේ ෆීල් ක්‍රාෆ්ට් ඇසිල්කරණය කියලා මම කිව්වේ දෙවෙනි එක. ඇසිල් කාණ්ඩයක් ඒසයිලේෂන් අපි ඒසිලයිසේෂන් කියලා කියන ඇසිලයිසේෂන් කියලා කියනවා. ඒත් ඇසිල්කරණය කොහොමද සිද්ධ වෙන්නේ? ඇසිල් කාණ්ඩයක් කියන එක මහා අමුතුවට හිතන්න එපා. ඇසිල් කාණ්ඩයක් කියන්නේ මෙන්න මේ වගේ RCO කාණ්ඩයකට තමයි ඇසිල් කාණ්ඩයක් කියලා කියන්නේ. හරි. මේකෙන් හැදෙන්නේ බෙන්සීන් සම්බන්ධ වෙච්ච කීටෝනයක්. right? අපි බලමු මේකට දාන්නේ මොනවද කියලා. මේකට දාන්නේ ප්‍රතික්‍රියක විදිහට සාමාන්‍ය බෙන්සීන්ට අපි දානවා RCOCl. මෙතන ඕන හැලජනයක් වෙන්න පුළුවන්. මොකද්ද මේ? අම්ල හේලයිඩයක්. කාබොක්සිල් අම්ල හේලයිඩයක්. කාබොක්සිල් අම්ලයක තියෙන OH එක වෙනුවට හැලජනය සම්බන්ධ වෙලා හැදුණු හේලයිඩයක්. කාබොක්සිල් අම්ල හේලයිඩයක්. ඉතින් දැන් කාබොක්සිල් අම්ල හේලයිඩයක් දානවා අපි කොහොමද දාන්නේ මේක? කාබොක්සිල් අම්ල හේලයිඩේ දාන්නේ මොනවත් එක්කද? අපි මේ කාබොක්සිල් අම්ල හේලයිඩේ දාන්නේ උත්ප්‍රේරකයක් එක්ක. කවුද උත්ප්‍රේරකය? නිර්ජලීය AlCl3 එහෙම නැත්නම් නිර්ජලීය සිංක් ක්ලෝරයිඩ් එහෙම නැත්නම් නිර්ජලීය බෝරෝන් ට්‍රයික්ලෝරයිඩ් ඔය වගේ මොකක් හරි ලුවිස් අම්ලයක් එක්ක. නිර්ජලීය AlCl3 නිර්ජලීය AlBr3 නිර්ජලීය සිංක් ක්ලෝරයිඩ් නිර්ජලීය බෝරෝන් ට්‍රයික්ලෝරයිඩ් වගේ එකක් එක්ක තමයි අපි මේ වැඩේ කරන්න උත්ප්‍රේරකයක් විදිහට පාවිච්චි කරන්නේ. right? එහෙම උත්ප්‍රේරකයක් විදිහට පාවිච්චි කරොත් RCOCl එකක් එක්ක මේකෙදි බෙන්සීන්ට ආදේශ වෙනවා RCO+ කියන ඉලෙක්ට්‍රොෆයිල් එක. එතකොට කොහොමද ඒක ආදේශ වෙන්නේ? මේ හැලජනය අයින් වෙලා යනවා බෙන්සීන්ගේ Cl එක H එකත් එක්ක. එහෙනම් C ඩබල් බොන්ඩ් O කියන කාබොනයිල් කාබන් මේකට බැඳිලා ඔන්න ඔය විදිහට හැදෙනවා බෙන්සීන්ගේ ඒකාදේශිත බෙන්සීන්. මේක දැන් ඔයාලට පේනවා ඇති කීටෝනයක් නේ. RCOR එකක්. බෙන්සීන් කියන්නේ ආල්කිල් කාණ්ඩයක් නේ. ඒ නිසා මේ හැදෙන්නේ බෙන්සීන් සම්බන්ධිත කීටෝනය.
එහෙනම් ඇසිල් කරණයේදී සිද්ධ වෙන්නේ ඔන්න ඕක. හරි ඇසිල් කරණයේදී සිද්ධ වෙන්නේ ඔන්න ඕක. මං දැන් කලින් කිව්වා වගේ කොහොමද බලමු අපි මෙයාගේ යාන්ත්‍රණය සිද්ධ වෙන්නේ. හරි කොහොමද අපි යාන්ත්‍රණය සිද්ධ වෙන්නේ කියලා බලමු. එතකොට යාන්ත්‍රණයේදී මං කව මුලින්ම දැනගන්න ඕන ඔයාලා පළවෙනිම දැනගන්න ඕන දේ තමයි කොහොමද ඉලෙක්ට්‍රෝෆයිලය හැදෙන්නේ කියලා. කොහොමද ඉලෙක්ට්‍රෝෆයිලය හැදෙන්නේ කියන එක තමයි යාන්ත්‍රණයේදී එක වැදගත් තැන. හරි අපි බලමු කොහොමද මේකෙදි ඉලෙක්ට්‍රෝෆයිලය හැදෙන්නේ කියලා. right අපි බලමු දැන් එහෙනම් කොහොමද මෙතනදී ඉලෙක්ට්‍රෝෆයිලය හැදෙන්නේ කියලා. හරි ඉලෙක්ට්‍රෝෆයිලය වෙනුවට අපි කියන්නේ අපි හැදෙන්නේ කොහොමද RCOCl මෙන්න මෙයා තමයි අපි පාවිච්චි කරන්නේ. මෙතන R කාණ්ඩයේ ඕන එකක් වෙන්න පුළුවන් කියලා ඔයාලට තේරෙනවා. එතකොට මේක අපි දාන්නේ උත්ප්‍රේරකයේ විදිහට කවුද නිර්ජලීය AlCl3 කියලා හිතමු. මෙන්න AlCl3 කියන ලුයිස් ආම්ලය. හරි. මෙන්න AlCl3 කියන ලුයිස් ආම්ලය ඔන්නෝම තියෙනවා. එතකොට මෙයා ඉලෙක්ට්‍රෝන මූල සංයෝගයක් වල පේනවා. ඇයි? අෂ්ටකයේ සම්පූර්ණ නැහැ. තව එහෙනම් ගන්න පුළුවන්. මොකද මෙයා 13 වෙනි කාණ්ඩ එක ඉලෙක්ට්‍රෝන මූල සංයෝගය හදන්නේ ලුයිස් ආම්ල හදන්නේ එයාලා. මෙන්න මේ Cl ගෙන් දැන් ඉලෙක්ට්‍රෝන ඉල්ල ගන්නවා මෙයා. ඉලෙක්ට්‍රෝන මෙයා ඉල්ල ගත්තට පස්සේ මෙයා හදනවා මෙන්න මේ වගේ ස්ට්‍රක්චර් එකක්. ඒ තමයි RCOCl AlCl3 කියලා. හැබැයි ඔන්න ඔය විදිහට තියන්නේ ආ. මෙතන ප්ලස් එකක් මෙතන මයිනස් එකක්. මොකද මයිනස් එක ඉන්නේ ක්ලෝරීන් ඉලෙක්ට්‍රෝන ඇලුමිනියම්ට දුන්න නිසා. ඒ නිසා මෙන්න මේ ප්ලස් එක RCO ප්ලස් එක තමයි ඉලෙක්ට්‍රෝෆයිලය විදිහට අපිට හම්බෙන්නේ. ඒ නිසා ඔන්න ඔතන හැදෙන ඉලෙක්ට්‍රෝෆයිලය තමයි දැන් මෙතනට එන්නේ. මොකද්ද ඉලෙක්ට්‍රෝෆයිලය RCO ප්ලස් AlCl4 මයිනස් මේ AlCl3 වලට Cl එකක් හම්බුනාම AlCl4 මයිනස් කියන එක නා හැදෙනවා. ඒතර මම මේ ඉලෙක්ට්‍රෝෆයිලය හැදුන තැන මකලා දාන්නම් මෙහෙම. දැන් ඕක තමයි මුලින්ම ඉලෙක්ට්‍රෝෆයිලය හැදුන හැටි. ඒතර ඒක ඔයාලට දැන් පුළුවන් වෙන්න ඕනේ කොහොමද ලියන්නේ කියලා. දැන් ඔය ඉලෙක්ට්‍රෝෆයිලය අර විදිහටම බෙන්සීන් ගාවට ආවට පස්සේ මෙයා ඉලෙක්ට්‍රෝන ලබා දෙනවා. ඔන්න ඉලෙක්ට්‍රෝන ලබා දුන්නට පස්සේ අර විදිහටම RCO කොටස හයිඩ්‍රජන් පරමාණුවත් එක්ක සම්බන්ධ වෙලා මෙතන ඍණ අයනයේ විදිහට ඉතුරු වෙනවා AlCl4- කියන එක කෙනා. ඔයාලට මේ සියරම පැහැදිලි දැන් මම ඉස්සෙල්ලා කතා කරපු විදිහම තමයි. ඉස්සෙල්ලා එක වගේම තමයි වෙනස වෙන්නේ මම කිව්වා. මෙතන ඉලෙක්ට්‍රෝෆයිලේ විතරයි කියලා. ඒ නිසා සරලව ඊසි මේක මතක තියාගන්න. මේක මහා ලොකු අමාරුවක් නෑ. දැන් තමයි ඊළඟ කතන්දරේ තියෙන්නේ. මෙතනත් අර විදිහමයි. දැන් RCO කොටස එහෙම නැත්නම් ඇසිල් කොටස ඇසිල් කරණයේදී ඇසිල් කියන කොටස මේ එහෙම නැත්නම් කීටෝන් කෑල්ල මෙතන සම්බන්ධ වෙලා ඉන්නකොට මේ හයිඩ්‍රජන් එකෙන් ඉලෙක්ට්‍රෝන ලබා දීලා හයිඩ්‍රජන් එක ගැලවිලා ඉවත් වෙලා යනවා. එතකොට H+ එකක් ඉන්නවා. ඒත් එක්කම මේකේ තියෙනවා AlCl4- කියලා කොටසක්. අර මයිනස් එක අයිති වෙන්නේ ඇලුමිනියම්ට. හැබැයි මේ H+ තියෙන නිසා මොකද වෙන්නේ අර Cl එකේ මයිනස් එක ගැලවිලා එළියට එන Cl- එකක් විදිහට එළියට එනවා ගැලවිලා AlCl3 ඉතුරු කරලා. ඒ නිසා මේ දෙන්නගේ අවසාන ප්‍රතිඵලය තමයි HCl සහ AlCl3. මෙන්න උඩින් AlCl3 උඩින් දැම්මා යටින් ආපහු ගත්තා. ඒ නිසා මේක අපි හඳුන්වන්නේ උත්ප්‍රේරකයේ විදිහට. එහෙනම් මේකෙදි උත්ප්‍රේරකය ඇන්හයිඩ්‍රස් AlCl3 විදිහට මම පාවිච්චි කරා. මං කිව්වා බෝරෝන් ට්‍රයික්ලෝරයිඩ් පාවිච්චි කරන්නත් පුළුවන් ওই විදිහට කියලා. right එහෙනම් ඕක තමයි ඇසිල්කරණය සහ ඇසිල්කරණයේ යාන්ත්‍රණය. හරි මම ඒකට පොඩි උදාහරණයක් කරලා පෙන්නන්නම් කොහොමද මේ වගේ එකක් අපි ලියන්නේ කියලා. අපි බලමු මේකට දාලා මෙන්න මෙහෙම එකක් CH3CH2 COCl එකක් දාලා එහෙනම් ඔයාලට දැන් තේරෙනවා හැදෙන්නේ මෙතන CH2CH3 කියන කොටස. ඔය වගේ ඉතින් ඕන එකක් මේකට දාන්න පුළුවන්. අම්ල හේලයිඩයක්
දාන්න පුළුවන් උත්ප්‍රේරකයකුත් එක්ක. එතකොට අම්ලයිඩේ සිල් කොටස නැත්නම් RCO කොටස බෙන්සීන්ට සම්බන්ධ වෙනවා. බෙන්සීන්ට ඒකාදේශිත සංයෝගයක් විදිහට කීටෝනයක් නැවතත් හදලා දෙනවා. රයිට්. ඕක තමයි එන අපේ දෙවෙනි ප්‍රතික්‍රියාව. අපි යන් තුන්වෙනි ප්‍රතික්‍රියාවට. අපි තුන්වෙනි ප්‍රතික්‍රියාව තමයි මම කතා කරේ ෆීල්ක්‍රාෆ්ට් ඇල්කිල්කරණය කියන එක. දැන් මේකත් මහා ලොකු දෙයක් නෑ. මට තප්පර දෙකකින් කියලා දෙන්න පුළුවන්. මේකත් මේ විදිහමයි. වෙනස වෙන්නේ මෙතන RCO වෙනුවට දැන් තියෙන්නේ R කොටසක්. ඒ කියන්නේ අපි ඇල්කිල් කාණ්ඩයක් තමයි බෙන්සීන්ට සම්බන්ධ කරන්න යන්නේ. ඇල්කිල් කාණ්ඩයක් කියන්නේ R එකක්. ඉතින් R එකත් එක්ක හැලජනයක් සම්බන්ධ වෙලා ඉන්න R එකක්. ඒ කියන්නේ RCl එකක්. RCl කියන්නේ ඇල්කිල් හේලයිඩයක්. ප්‍රාථමික ඇල්කිල් හේලයිඩයක් වෙන්න පුළුවන්. ද්විතීයික ඇල්කිල් හේලයිඩයක් වෙන්න පුළුවන්. තෘතීයික ඇල්කිල් හේලයිඩයක් වෙන්න පුළුවන්. මේ ඕනම ඇල්කිල් හේලයිඩයක් අපි දානවා කාත් එක්කද නිර්ජලීය AlCl3 හෝ නිර්ජලීය BCl3 හෝ අන්න ඒ වගේ ලුයිස් අම්ලයක් දැම්මම අර කතන්දරේමයි Cl එක ගැලවිලා ගිහිල්ලා H එක R කොටස මෙතන දේශ වෙනවා. ඔන්න බෙන්සීන්ගේ ෆීල්ක්‍රාෆ්ට් ඇල්කිල්කරණය. එතකොට ওই කතන්දරේ තමයි ෆීල්ක්‍රාෆ්ට් ඇල්කිල්කරණය කියලා කියන්නේ. දැන් මම අමුතුවෙන් යාන්ත්‍රණය ලියන්න ඕනේ නැහැ. හරි. ඒ ලෙවල් කියන්නේ හැමදේම දෙන්න ඕන එකක් නෙවෙයි. ළමයාටත් දැන් අවබෝධ වෙලා එයා තනියෙන් ලියලා උත්සාහ කරන්න ඕනේ කොහොමද මේක හැදෙන්නේ. රයිට්. අපි යාන්ත්‍රණයට යන් එහෙනම් කොහොමද මේක යාන්ත්‍රණය හැදෙන්නේ කියලා අපි බලමු. එතන අපි මෙතනදී පාවිච්චි කරන්නේ RCl එකමයි again අර විදිහටම AlCl3. දැන් ඔයාලට ලියන්න පුළුවන් මේක. හරි. මෙතන Cl ඉන්නවා. එහෙනම් මේක මෙතනට දානවා. ඉලෙක්ට්‍රෝන දෙනවා. ඉලෙක්ට්‍රෝන යුගලයක් දෙනවා මේ Lට. දුන්නාට පස්සේ ඒක හැදෙනවා R+ එකයි AlCl3 එකයි. right. again AR+ එක යනවා මෙතනට AlCl4- එකක් විදිහට මෙහා තියෙන්නේ. හරි. එතකොට අර විදිහම තමයි මේකත් ඒ කතන්දරේම තමයි මේකත් කිසිම වෙනසක් වෙන්නේ. right. එතකොට අර විදිහටම R+ AlCl4- එක මෙතන එනවා. ඇවිල්ලා R එක මෙතනට සම්බන්ධ වෙනවා. R කියන්නේ ඇල්කිල් කාණ්ඩයක්. මේ ස්ට්‍රක්චර්ස් ටික මේ විදියමයි. ඒකයි මම මුලින්ම මේක පටන් ගන්නකොටත් කිව්වේ එකක් මතක තියාගත්තා නම් ඒ ඉතුරු ටිකේ මතක තියාගන්න ඕන වෙන්නේ ඉලෙක්ට්‍රෝෆයිල් එක හැදෙන තැන විතරයි. ඉතුරු ටික අර සේම් අරක විදිහමයි. ඒතර මේ ස්ට්‍රක්චර්ස් මම චුට්ටි තැන් ටිකක් නේ වෙනස් කරේ. ඒ ඔයාලට තේරෙනවා එහෙනම් එකක් අපි මතක තියාගත්තා නම් ඔක්කොම මතක තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක අනුව ගොඩනගා ගන්න පුළුවන්. ඒ නිසා ඔන්න ෆීල්ක්‍රාෆ්ට් ඇල්කිල්කරණය කියන එකත් ප්‍රතික්‍රියාවක් කතා කරා. යාන්ත්‍රණය කතා කරා. එතනින් ඉවරයි. එතකොට මට මේක ඇල්කිල් කියලා කියන්නේ ඔයාලා දන්නවනේ ඕනම R කාණ්ඩයක්. එහෙම නැත්නම් ඇල්කේන් කාණ්ඩයක්. නේද? ඒතර මේක සම්බන්ධ වෙලා හැදෙන්නේ බෙන්සීන්ගේ බෙන්සීන් සහිත ඇල්කේන් කාණ්ඩයක්. එතකොට බෙන්සීන් සහිත ඇල්කේන කාණ්ඩයක් තමයි මෙතන සම්බන්ධ වෙන්නේ. ඒතර ඕනම ඇල්කිල් කාණ්ඩයක් සම්බන්ධ කරලා මෙතනදී හැදෙන්නේ ඇල්කේනයක්. හරි. බෙන්සීන් සහිත ඇල්කේනයක්. තනි බන්ධන වලින් සහිත ඇල්කේනයක් ඒකාදේශිත බෙන්සීන් කෙනෙක් විදියට හැදෙනවා මේ වැඩේදී. රයිට්. ඕන්න එහෙනම් තුන්වෙනි එකත් අවසానයි. අපි ඊළඟට යන් අපේ හතරවෙනි ප්‍රතික්‍රියාව හැලජනීකරණය. හැලජනීකරණය. රයිට්. අපි බලමු හැලජනීකරණය කරන්න මොනවද අපිට අවශ්‍ය වෙන ප්‍රතිකාරක ප්‍රතික්‍රියා කරන්න අවශ්‍ය වෙන ප්‍රතික්‍රියක මොනවද කියලා අපි බලමු. හරි. එතනදී මේ වැඩේමයි වෙන්නේ මොකද්ද? H එක ගැලවිලා හැලජනයක් සම්බන්ධ වෙන එක වෙන්නේ. එහෙනම් අපි මේකට දාන්නේ හැලජනයකුත් එක්ක
AlCl3 අපිට anhydrous එහෙම නැත්නම් නිර්ජලීය AlCl3 පාවිච්චි කරන්න පුළුවන්. හරි. හැබැයි තව උත්ප්‍රේරකයක් තියෙනවා මේකෙදි විශේෂයෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඒ තමයි යකඩ උත්ප්‍රේරක හෝ FeCl3 කියන එක කෙනත් මේකෙදි අපි දාපු විශේෂ එකක් විදියට අපිට මේක කතා කරන්න පුළුවන්. මොකද්ද? යකඩ හෝ FeCl3 කියන එක කෙනා මේකෙදි පාවිච්චි කරන්න පුළුවන්. ක්ලෝරීන් හෝ බ්‍රෝමීන් හෝ ඒ වගේ හැලජනයකුත් එක්ක. එතකොට වෙන්නේ මොකද්ද? අර H එක ඉවත් වෙලා ගිහිල්ලා උතන්ද හැලජනය ආදේශ වෙනවා. Cl එක ආදේශ වෙනවා. ඔන්න ඕක තමයි මේකෙදි සිද්ධ වෙන්නේ. ඔන්න එන අපි ප්‍රතික්‍රියා වර්ග හතරම කතා කරලා අවසන්. යාන්ත්‍රණය බලමු දැන් මේකෙත්. යාන්ත්‍රණයත් අර විදිහමයි. මම වේගින් කරේ ඔයාලට මේක හරි ලේසි මේ විදිහට මතක තියාගන්න. එකක් කතා කරාම අපි AlCl3 දානවා කියලා උපකල්පනය කරලා ගත්තොත් Cl අර විදිහටම ඇලුමිනියම්ට ඉලෙක්ට්‍රෝන දීලා සම්බන්ධ වෙලා Cl+ එකක් හැදෙනවා. දැන් මෙතන ඉලෙක්ට්‍රොෆයිලය වෙන්නේ Cl+. හරි. ඉලෙක්ට්‍රොෆයිලය Cl+ සක්‍රීය කාරකය කියලාත් අපි ඔකට කියනවා. හරි. ඕනම යාන්ත්‍රණයක සක්‍රීය කාරකය වෙන්නේ එක්කෝ ඉලෙක්ට්‍රොෆයිලය එක්කෝ නියුක්ලියෝෆයිලය. ඉලෙක්ට්‍රොෆිලික ආකලන හෝ ඉලෙක්ට්‍රොෆිලික ආදේශ ප්‍රතික්‍රියාවක නම් ඉලෙක්ට්‍රොෆයිලය. නියුක්ලියෝෆිලික ආකලන හෝ නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවක නම් නියුක්ලියෝෆයිලය. තමයි සක්‍රීය ප්‍රභේදය. එහෙම නැත්නම් අදාළ ඉලෙක්ට්‍රොෆයිලය හෝ නියුක්ලියෝෆයිලය වෙන්නේ. හරි. එහෙනම් මෙතනදී සක්‍රීය ප්‍රභේදය තමයි Cl+ එක. ඒ නිසා දැන් ඔන්න ඉලෙක්ට්‍රොෆයිලය විදිහට Cl+ එක යනවා. අනික් කතන්දර ටික මුකුත් වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් යාන්ත්‍රණයේ Cl එකක් මෙතන එනවා. මෙතනටත් Cl එකක් ඇවිල්ලා අවසානයේදී ක්ලෝරෝබෙන්සීන් ඒක ආදේශිත Cl ආදේශිත බෙන්සීන් එකක් විදිහට තමයි යාන්ත්‍රණය සම්පූර්ණ වෙන්නේ. හරි. එහෙනම් ඔයාලට දැන් පැහැදිලි අරක යාන්ත්‍රණයක් දැන් දන්නවා. යාන්ත්‍රණය ගොඩනගන්නේ කොහොමද කියලා දන්නවා දැන්. එතකොට බෙන්සීන්ගේ ප්‍රතික්‍රියා හතරයි ඉලෙක්ට්‍රොෆිලික ආදේශ ප්‍රතික්‍රියා හතරයි. ඒ හතරම අපි දැන් කතා කරලා අවසන් යාන්ත්‍රණත් එක්ක. හරි. මේකට අදාළ ප්‍රැක්ටිස් ප්‍රොබ්ලම් ටිකක් එහෙම නැත්නම් ප්‍රැක්ටිස් කරන්න ටිකක් මම නෝට් එකේ දාන්නම්. අතර බෙන්සීන්ට මෙන්න මේව දාපුවහම මොනවද හැදෙන්නේ කියලා ඔයාලා ප්‍රතිඵල ටික ලියලා ප්‍රැක්ටිස් වෙන්න නෝට් එකේ. හරි. එහෙනම් ප්‍රතික්‍රියා හතර යාන්ත්‍රණ හතරත් එක්කම කතා කරලා අවසන්. තව එක බෙන්සීන්ගේ ප්‍රතික්‍රියාවක් තියෙනවා. ඒ තමයි මොකක්ද? බෙන්සීන ඔක්සිකරණය කියන ක්‍රියාවලිය. බෙන්සීන ඔක්සිකරණය. අපි බලමු බෙන්සීන් ඔක්සිකරණය වෙනකොට කොහොමද බෙන්සීන් ඔක්සිකරණය වෙයිද නැද්ද? ඔක්සිකරණය වෙනවා නම් කරන්නේ කොහොමද? ඔක්සිකරණය වෙන්නේ නැත්තම් මොකක් වෙනවද කියන ටික අපි බලමු මේකත් එක්ක. රයිට්. බෙන්සීන්ගේ ඔක්සිකරණය ගැන කතා කරනකොට බෙන්සීන් කියන එකනා ඔක්සිකරණය කරන්න පුළුවන් ඔක්සිකාරකයක් අපිට නැහැ. හරි. නිසා බෙන්සීන් ඔක්සිකරණය වෙන්නේ නැහැ කියන එක දැන් පැහැදිලි. එතකොට බෙන්සීන් කියන එක්කෙනාව ඔක්සිකරණය කරන්න ක්‍රමයක් නැහැ. මොකද බෙන්සීන්ට ප්‍රබල ඔක්සිකාරක දැම්මත් එයා ප්‍රතිචාර දක්වන්නේ නැහැ. මොකද අපි දන්නවනේ අපේ ගාව තියෙන ප්‍රබල ඔක්සිකාරක තමයි රසායන විද්‍යාවේ KMnO4 ආම්ලික KMnO4 ආම්ලික ඩයික්‍රොමේට් ආම්ලික ක්‍රොමේට් වගේ ඒවා. එතකොට මේවා දැම්ම කියලා බෙන්සීන්ට වෙනසක් වෙන්නේ නැහැ. කියන ඔක්සිකරණය කරන්න බෑ කියන එක තමයි බෙන්සීන්ගේ අපිට ඒකෙන් නිරීක්ෂණය වෙන්නේ. හරි. හැබැයි ඒකාදේශිත බෙන්සීන් කෙනෙකුට දැම්මොත් ඔය කියන ඔක්සිකාරක මොනවටද? ඒකාදේශිත බෙන්සීන් කෙනෙක්ට. ඒ කියන්නේ අපි දැන් කතා කරපු ප්‍රතික්‍රියා හතරෙන් සමහරක් සහ බෙන්සීන්ට යම් කොටසක් ආදේශ වෙලා ඉන්න ඒකාදේශිත බෙන්සීන්ගේ මෙන්න මේ මං ඉස්සරහට අඳිනු ලබන ස්ට්‍රක්චර්ස් තිබ්බොත් හරි ස්ට්‍රක්චර්ස් තිබ්බොත් අන්න ඒවට අපි KMnO4 දැම්මහම ඔක්සිකරණය වෙලා යනවා. ඔක්සිකරණය වෙලා යනවා. කවුරු බවටද ඔක්සිකරණය වෙන්නේ? බෙන්සොයික් කියන එක්කෙනා බවට.
ඒ කියන්නේ බෙන්සීන්ට කාබොක්සිල් කාණ්ඩයක් සම්බන්ධ වුණාම අපි මේ ව්‍යුහය හඳුන්වනවා බෙන්සොයික් කියලා. මෙන්න මේ ව්‍යුහය. හරි. මෙන්න මේ ව්‍යුහය මම මෙතනින් ඔහොම අඳින්න. හරි. මෙන්න ව්‍යුහය බෙන්සොයික් COOH. මෙයාට අපි කියනවා බෙන්සොයික් අම්ලය බෙන්සොයික් ඇසිඩ්. මේක ඝනයක් සොලිඩ් එකක්. සුදු පාට ඝනයක් විදිහට තමයි විද්‍යාගාරය අපිට හම්බෙන්නේ. බෙන්සොයික් ඇසිඩ් අවක්ෂේපයක් විදිහට. එතකොට මේ බෙන්සොයික් අම්ලය කියන එක ජලීය මාධ්‍ය නම් දිය වෙනවා. හරි. ජලයේ දිය කරන්න පුළුවන්. බෙන්සොයික් කියන එක නම හැදෙන්නේ කොහොමද කියලා කිව්වොත් මේ වගේ එකක්. හරි. R කාණ්ඩයක් තියෙන්න ඕනේ බෙන්සීන් මත. ඒ කියන්නේ CH3 වගේ කෑල්ල. මෙන්න මේ වගේ එකක්. C එක්ක CH3 බැඳිලා හරි. CH3 බැඳිලා බොඩ් එක මැකෙන්නෙත් නැහැ. හරි. C එක්ක තව CH3 එකක් වෙලා ඉන්න. මෙන්න මේ වගේ කෑල්ල. ඒ කියන්නේ R එකක්. හරි. තිබ්බොත් සහ තව එකක් ගමුකෝ මේ විදිහට මෙහෙම මම මේක මෙහෙමම තියෙද්දි තව එකක් වෙනම අඳින්නකෝ මේ විදිහේ එකක් C CH3 CH3 වගේ එකක් ඔය වගේ R කාණ්ඩයක් ආදේශිත බෙන්සීන් කෙනෙක් තිබ්බොත් හැබැයි හොඳට මතක තියාගන්න ප්‍රතීක කොටසක් සම්බන්ධ නොවිච්ච හරි ඒ කියන්නේ මෙන්න මේ වගේ එකක් ගන්න බෑ උතනදී මේ වගේ එකක් ඔක්සිකරණය වෙන්නේ නැහැ ප්‍රතීක කොටසක් ඔක්සිකරණය වෙන්නේ නැහැ මේ වගේ එකක් ගන්න බෑ හරි මේක හැර ප්‍රතීක කොටසක් තියෙන ඇල්කිල් කාණ්ඩයක් හැර ඉතුරු ද්විතීක හෝ ප්‍රාථමික කියන ඕනම කාබන් ගණන ඕනම ප්‍රමාණයක් තියෙන ඇල්කිල් කාණ්ඩයක් ආම්ලික KMnO4 දැම්මොත් H+ එක KMnO4 දැම්මොත් මොකක් වෙයිද? මෙයා බවට පත් වෙනවා. KMnO4 දැම්මොත් බෙන්සොයික් අම්ලය බවට පත් වෙනවා. කවුරු හැරද මේ කියන තෘතීක කොටස හැර. හරි. තෘතීක ඇල්කිල් කාණ්ඩයක් හැර. එහෙනම් ඔන්න එක R කාණ්ඩ තියෙන කට්ටිය ඔය විදිහට ඔක්සිකරණය වෙනවා. ඒ විතරක් නෙමෙයි. මෙන්න මේ වගේ COH හරි COH ඊළඟට CH2 ගාන කොච්චරක් වුණත් OH ඒත් H+ KMnO4 දැම්මොත් මේක හැදෙනවා හරි මේක හැදෙනවා හරි ඊළඟට මේ වගේ අය මේ C double bond O අපි C double bond OH ඇල්ඩිහයිඩයක් හරි ඊළඟට අම්ල හේලයිඩයක් ඊළඟට ඇමයිඩ කොටසක් වගේ එකක් තිබ්බත් ඒත් මේ විදිහටම H+ KMnO4 දැම්මොත් අවසානයේ අපිට දෙන්නේ බෙන්සොයික්. හරිද? ඊළඟට අපිට ගන්න පුළුවන් තව ඇමීන් කොටස්. මේකේ කාබන් ගාන කීය වුණත් ප්‍රශ්නයක් නැහැ. හරි? ඇල්කිල් හේලයිඩයක් ඇමීන් කොටසක් CH2NH2 එකක් හරි ඔය විදිහට ඕනම එකක් හරි CH2 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 CH2NH2 වෙන්නත් පුළුවන් ඔය මොකද දැම්මත් අවසානයේ හැදෙන්නේ කාබන් එකක් සහිත බෙන්සොයික් අම්ලය කියන එක කෙනා පැහැදිලිද ඔන්න ස්ට්‍රක්චර්ස් එක මේ හැර තව අපිට ගන්න පුළුවන් එස්ටර ගන්න පුළුවන් එස්ටර කියන ඒවා මෙන්න මේ විදිහටනේ වල දාන්නවනේ එස්ටරයක් කියන්නේ බෙන්සීන් මත සම්බන්ධ වෙලා ඉන්න ඒකාදේශිත එස්ටරයක් COOCH3 එස්ටරයක් මේකටත් KMnO4 දැම්මත් අපිට හම්බෙන්නේ අවසානයේ බෙන්සොයික් අම්ලය කියන එක. ඉතින් ඔය කියන ඕනම ක්‍රමයකින් අපි KMnO4H+ දාලා ඔක්සිකරණය කරන්න පුළුවන් අවසානයේ ඵලයක් විදිහට අපිට හම්බෙන්නේ කවුද? බෙන්සොයික් කෙනෙක් කියලා. බෙන්සොයික් කෙනෙක් කෙනා කාබන් එකක කාබොක්සිල් අම්ලය. හරි. එහෙනම් ওই ටික මේක නවත්තලා වීඩියෝ එක නවත්තලා මේකේ
අඩුම එක්ක ස්ක්‍රීන්ෂොට් එකක් ගාලා හරි නැත්නම් නෝට් එකක් ලියාගන්න. මෙන්න මේ ඕනම එකක් ඔක්සිකරණය කරොත් අපිට හම්බෙන්නේ බෙන්සොයික් අම්ලය කියන එක. රයිට්? එහෙනම් මේ තමයි බෙන්සීන්ගේ ඔක්සිකරණය. එහෙනම් මතක තියාගන්න බෙන්සීන් ඔක්සිකරණය වෙන්නේ නැහැ. හැබැයි බෙන්සීන් මත පිහිටන සමහර කාණ්ඩ මෙන්න මේ වගේ කාණ්ඩ ඔක්සිකරණය වෙලා අවසානයේ මෙන්න මේ විදිහට එක කාබන් කෙනෙක් සහිත බෙන්සොයික් අම්ලය හැදෙනවා කියන එක. රයිට්? හරි. එහෙනම් ඔය තමයි බෙන්සීන්ගේ ඔක්සිකරණ කතන්දරය. දැන් අපිට මෙතනින් එහාට ඉතුරු වෙලා තියෙන බෙන්සීන් පාඩමේ බෙන්සීන්ගේ යොමුකාරීත්වය කියන එකයි බෙන්සීන්ගේ යොමුකාරීත්වය කියන එකයි ඊළඟට බෙන්සීන්ගේ සක්‍රියතාවය සහ වික්‍රියතාවය කියන එකයි. ඒතර ඒ කොටස් දෙක මම මේ වගේ තව වීඩියෝ එකකින් ඔයාලට ගේන්නම්. යොමුකාරීත්වය කියලා අපි ඕතෝපැරා කියලා කතා කරනවා. ඕතෝපැරා. හරි. ඊළඟට මෙටා යොමුකාරය. ඒතර ඕතෝපැරා යොමුකාරක සහ මෙටා යොමුකාරක කියලා යොමුකාරක වර්ග දෙකක් තියෙනවා. අන්නේ යොමුකාරක එහෙම නැත්නම් ඕතෝ සහ පැරා කියන්නේ මොනවද? ඕතෝ පැරා මෙටා කියන ස්ථාන ටික මොනවද කියන ටික මම පැහැදිලි කරනවා ඊළඟ වීඩියෝ එකකින් පැහැදිලි කරලා සහ ඒවට කොහොමද සක්‍රියකාරක නම් ඕතෝ පැරා කියලා අපි කියනවා. හැබැයි හැම සක්‍රියකාරකයක්ම ඕතෝ පැරා වුණාට ඕතෝ පැරා හැම එකක්ම සක්‍රියකාරකයකුත් නෙවෙයි කියලා කියනවා. ඊළඟට වික්‍රියකාරක කියන්නේ මෙටා යොමුකාරක කියලා කියනවා. හැබැයි හැම වික්‍රියකාරකයක්ම මෙටා යොමුකාරකයක් නෙවෙයි කියලා කියනවා. ඒ ටික අපි ඉස්සරහදී කතා කරමු ඊළඟ මේ වගේ රෙකෝඩින් එකක් දාන්නම්. ඒ රෙකෝඩින් එකෙන් ඊළඟට කතා කරමු. මේ ටික හොඳට බලලා ප්‍රැක්ටිස් කරන්න. මේ ටික හොඳට මතක තියාගන්න. මේ ටිකෙන් තමයි විශාල කොටසක් අපි බෙන්සීන් වල කතා කරන්න පුළුවන්. ඊළඟට අරගත් වැදගත් ඕතෝපැරායොමුකාරක සහ මෙටායොමුකාරක සක්‍රියතාවය සහ වික්‍රියතාවය ඊළඟ වීඩියෝ එකකින් යත් ඒ තරම් වැදගත්. එතනින් බෙන්සීන් අවසන්. එහෙනම් මම මෙතනින් මේක අවසන් කරනවා.